හොඳයි. දැන් ඔයාලා සම්බන්ධ වෙලා තියෙන්නේ මෙවර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පාර්ට් එකේ ආන්සර්ස් ටික ඩිස්කස් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. එතකොට මේ ඩිස්කෂන් එකේදී ඔයාලට සම්පූර්ණයෙන්ම මෙවර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ සම්පූර්ණ උත්තර ටික මම මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා. ඔයාලට මේකේ ලකුණු ටික කොහොමද ලැබෙන්නේ කියලා තේරුම් ගන්න. හරිද? අපි මේ විදිහටම ෆස්ට් පාර්ට් එකේ ආන්සර්ස් ටිකත් කතා කරා මතක ඇති. එතකොට අපි මේ ෆස්ට් පාර්ට් එකේ උත්තර ටික ඩිස්කස් කරද්දී මම කිව්වා ඔයාලට ලකුණු 40න් කොච්චර ප්‍රමාණයක් මේ පාර විභාගදී ඔයා අරගෙන තියෙනවද කියලා බලා ගන්න පුළුවන් කිව්වා. ඒ මම දීපු උත්තර ටිකත් එක්ක ඔයාගේ ආන්සර්ස් ටික මතකයෙන් අරගෙන. හරිද? දැන් එතකොට ඔයා මේ ෆස්ට් පාර්ට් එකේදී ලකුණු සීමාවක් හදාගෙන ඇති. මට ලකුණු 40න් 30යි. මට ලකුණු 40න් 35යි. මට ලකුණු 40න් 32ක් 33ක් විතර එන්න පුළුවන්. මොකද අපි දැන් රයිටින් ක්වෙස්චන්ස් වල අපිට ලකුණු පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. නමුත් ඔයාලට දල වශයෙන් ලකුණක් හදා ගන්න පුළුවන්. ෆස්ට් පාර්ට් එකේ ලකුණු 40න් කීයක් තියෙනවද කියලා. එතකොට දැන් අපි සූදානම් වෙන්නේ ඒ විදියටම මේ O level English paper එකේ මේ පාර අපි දැන් මාර්තු මාසේ 20 ලියපු O level English paper එකේ සෙකන්ඩ් පාර්ට් එකේ ආන්සර්ස් ටිකත් ඒ වගේම බලලා දැන් ඔයාලට යම් කිසි මට්ටමක මතකයේ ඇතිනේ. දැන් ටෙස්ට් නම්බර් 9 එකේ මේ අපි දැන් නිවැරදි උත්තරේ තෝරලා යටින් ඉරක් අඳින්න ඕනේ. ඒ තෝරපු උත්තරේ ඔයා දන්නව ඇතිනේ දැන්. උදාහරණ විදිහට පළවෙනි එකේ ආන්සර් එක ෆ්‍රෙන්ඩ්ෂිප් කියලා අවිල තියෙනවා. දෙවෙනි එකේ ආන්සර් එක වර්ඩ්ස් කියන එක තෝරලා තියෙන්න ඕනේ. තුන්වෙනි එකේ උත්තරේ ස්පෙෂල්. හතරවෙනි එකේ උත්තරේ ඩිස්කසස් කියන එක. පස්වෙනි එක ඉන්ටෙලිජන්ට්ලි කියන උත්තරේ තියෙනෝනේ. ඒ විදිහට ඔයාට මතක ඇතිනේ. ඒ වගේ ඔයා කොලයක් අරගෙන බලන්න කොච්චර ලකුණු ප්‍රමාණයක් ඔයාට මේ ටෙස්ට් නම්බර් 9 එකකින් තියෙනවද? පහෙන් කීයද? ඒ වගේ දල වශයෙන් ඔයා එතන හදාගෙන යන්න. ඊට පස්සේ ඔයාට බලන්න පුළුවන් සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු 60 නේ හම්බ වෙන්නේ. ওই ලකුණු 60න් ඔයාට කොච්චර ප්‍රමාණයක් දල වශයෙන් තියෙනවද කියලා. එතකොට මේ ලකුණු ටිකයි ෆස්ට් පාර්ට් එකේ ලකුණු ටිකයි එකතු කරලා බලන්න. එතකොට ඔයාට ටෝටල් එකක් ගන්න පුළුවන්. ඔයාගේ ලකුණු සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක් ගන්න. ඕකේ. හරි. එහෙනම් මම මේ ආන්සර්ස් ටික ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම මේ පාර O level English examination එකට ෆේස් කරපු ළමයින්ට එයාලගේ ලකුණු මට්ටම කොහොමද කියලා සහ එයාලා දීපු උත්තර හරිද වැරදිද කියලා චෙක් කරගෙන තමයි මේ ආන්සර්ස් ටික මම ඉදිරිපත් කරන්නේ. එතනින් එහාට ඊළඟ බැච් එකට මම මේක වෙනම පේපර් ඩිස්කෂන් එකක් විදිහට කරනවා. අද මම මේ ඩිස්කෂන් එකේදී කරන්නේ පිළිතුරු සාකච්ඡාවක් නෙමෙයි අදාළ ආන්සර්ස් ටික හරිද වැරදිද කියලා බලා ගන්න ඔයාලට ඉදිරිපත් කිරීමක් පමණයි. ඒතර ඔයාලට චෙක් කරගන්න පුළුවන් ඔයාලා එක්සෑම් එකේ ලියපු උත්තර ටික හරිද වැරදිද කියලා. ඕකේ? හරි. මම මේකේ වෙනම ඩිස්කෂන් එකක් ඉදිරියේදී කරනවා. දැනට කරන්නේ ඔයාලට ආන්සර්ස් ටික ඉදිරිපත් කිරීම පමණයි. හරි. එන්න මම මේකේදී අද ඔයාලට සියලුම මේ ප්‍රශ්න ටිකත් එක්ක writing questions දෙකක් කියලා දෙනවා. ඒ කියන්නේ අපිට දැන් essay එකේ ආන්සර් එක නම් මම දෙන්නේ නැහැ. මොකද essay එකේ ආන්සර් එක දුන්න කියලා ඔයාලට දැන් මෙතනද ඒක ලකුණු මට්ටම තීරණය කරන්න අදාළ වෙන්නේ නැහනේ. ඒක ඔයා ලියපු essay එකත් එක්ක ඔයා දල වශයෙන් ලකුණක් දාගන්න මම ඒක අන්තිමට කියන්නම් කොහොමද දාන්නේ කියලා. අර writing questions වල ලිපිය සහ අදාළ chart එක, pie chart එක විස්තර කිරීම මම කියලා දෙනවා. මම පෙන්නන්නම් පොඩ්ඩක් පහලින්. මේ තියෙන්නේ. අපිට මේකේ test number 14 වල තියෙනවා pie chart එක විස්තර කිරීම. එතකොට pie chart එක සම්බන්ධ සම්පූර්ණ උත්තරයක් තියෙනවා. මම ඒ ආන්සර් එක ඔයාලට දෙනවා. කොහොමද මේක ලියලා තියෙන්නේ? අත්‍යවශ්‍ය ලක්ෂණ මොනවද? ඔයා විශේෂයෙන් highlight කරලා ලියලා තියෙන මොනවද කියලා අන්නේ pie chart විස්තරය මම දෙනවා. ඒ වගේම තමයි ලිපිය. හරිද? letter writing question එක. ඔයා pie chart එක නැතුව ලිපිය ලිව්වනම් ලිපියේ උත්තරේ කොයි වගේ දෙන්නේ? හරිද? ආරම්භය කොහොමද? මේක මොන වර්ගයේ ලිපියක්ද? පෞද්ගලික ලිපියක්ද? රාජකාරී ලිපියක්ද කියලා මම ඒ ගැනත් ඔයාලට අදහසක් දෙනවා අද මේ ඩිස්කෂන් එක තුල. හරි. අපි මුලින්ම යමු ටෙස්ට් නම්බර් 9 එකේ උත්තර ටික බලාගෙන ඉන්න. බලන්න ඔයාගේ උත්තර කොතෙක් දුරට සාර්ථකද කියලා. හරි. ටෙස්ට් නම්බර් 9. ටෙස්ට් නම්බර් 9 එක නිර්මාණය වෙලා තියෙන පේපර් එකේ අපි මේ කලින් අපි කතා කරමු මොඩල් පේපර්ස් වලත් අපි මේ වගේම ප්‍රශ්න කීපයක් කරලා තිබුණා. nouns, adjective, adverbs, verb වගේ අවස්ථාවලින් තමයි ඒ අදාළ උත්තර තුනක් දීලා තියෙන්නේ. එතකොට අපි මේ ගැළපෙන සිද්ධිය නැත්තම් සිටුේෂන් එක අනුව තෝරගන්න ඕනේ. මොකද්ද මේ හිස්තැනට වඩාත් සුදුසු වචනේ කියලා. ඕකේ. මම එතකොට මේක පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. ඔයාලට උත්තර ටික මාක් කරගන්න මේ ටික විස්තර කිරීමක් විතරයි කරන්නේ. හරි. මේකේ යම්කිසි ඡේදයක් දීලා තියෙනවා. ඒ ඡේදය තුලේ පළවෙනි හිස්තැන. ඕකේ. මම මේක ඩිස්කෂන් එකක් නෙමෙයි කරන්නේ. ඔයාලට ආන්සර්ස් ටික ඉදිරිපත් කිරීම විතරයි කරන්නේ. ඕකේ. හරි. මම වෙනම පස්සේ ඩිස්කෂන් එකක් කරනවා. හරි. පළවෙනි උත්තරේ බලන්න ඔයාලා තෝරලා තියෙනවා මෙන්න මෙහෙමයි. The most significant part of the story is the වන්නේ friendship මිත්‍රකම between Charlotte and Wilbur. එතකොට ඔයා පළවෙනි උත්තරේට තෝරලා තියෙන්න ඕනේ the most significant part of the story is the friendship between. එහෙනම් friendship කියන C කියන උත්තරේ තමයි ඔයා පළවෙනි එකට තෝරලා තියෙන්න ඕනේ ටෙස්ට් නම්බර් 9 එකේ.
හරි. ඒකේ second blank එක ආවතින් දෙවෙනි හිස්තැනට ආවතින් ඊට පස්සේ කියනවා Charlotte writes. Charlotte writes උත්තර තුනක් තියෙනවා word, words, wordy කියලා. එතකොට Charlotte writes words such as Charlotte ලියනවා වචන මෙවැනි such as gentle, caring, humble. එතකොට ඔයා දෙවෙනි එකේ තෝරලා තියෙනුනේ words කියන උත්තරේ. මෙන්න මේ WORDS කියන දෙවෙනි උත්තරේ තෝරලා තියෙනුනේ second blank එකට. පළවෙනි එකට friendship, දෙවෙනි එකට උත්තරේ words වෙන්න ඕනේ. තුන්වෙනි එක ඒකම අවස්ථාවක් in web to show the farmer the special qualities. අන්න උත්තරේ වෙන තුන්වෙනි එකට special qualities විශේෂ ගුණාංග කියන එක. ස්පෙෂල් කියන එක තමයි ඔයා තුන්වෙනි හිස්තැනට තෝරලා තියෙනුනේ ටෙස්ට් නම්බර් 9 එකට. ඕකේ. ටෙස්ට් නම්බර් 9 එකේ තුන්වෙනි එකට ස්පෙෂල් කියන වර්ඩ් එක. ඒ කියන උත්තරේ තෝරලා තියෙන්න ඕනේ. හරි. හතරවෙනි උත්තරේ the book. උත්තර තුනක් තියෙනවා. discussing, discusses, discussion. හරි. The book discusses important qualities. The book. මෙතන the book කියන එක අපි subject form එක විතර අරගන්නේ. එතකොට එතනින් පස්සේ අනිවාර්යයෙන්ම භාවිතා වෙන්න ඕනි ක්‍රියාපදයක්. එතකොට මෙතනදී the book කියන එකත් එක්ක අපි යොදාගන්නේ singular form එකකින් තියෙන ක්‍රියාපදයක්. එතකොට the book discusses important qualities. මේ පොත දැන් මෙතන පොතක් ගැන කියවෙනවා. එතකොට මේ පොත කතා කරනවා important qualities. හරිද? වැදගත් ගුණාංග such as friendship, යහළුකම, කරුණාවන්තකම, හරිද? පක්ෂපාතී බව වගේ කරුණු ටිකක් කියනවා. friendship, kindness and loyalty කියලා. එතකොට හතරවෙනි එකට ඔයා තෝරලා තියෙනවානේ the book discusses කියලා උත්තරේ. B කියන උත්තරය තමයි තෝරන්න ඕනේ හතරවෙනි එකට. ඕකේ. ඔයාගේ උත්තරේ තේරුණා නම් ඔයාගේ ආන්සර් එක හරි. ඊට පස්සේ අවසානයේ හිස්තැනේ කියනවා Charlotte's care for Wilbur tells readers how කොහොමද how intelligently she acted to save Wilbur. How intelligently බුද්ධිමත් ලෙස she acted. හරිද? එතන මේ acted කියන්නේ ක්‍රියා කරා කියන එක. එතකොට මෙතන she acted. ඇය කරපු ක්‍රියාවක් විශේෂණය කළා තියෙනවා. එතකොට අපි යොදා ගන්න ඕනේ adverb එකක්. එතන මෙතන adverb එක වෙන්නේ intelligently කියන එක. හරිද? දැන් අපි ওই උත්තර ටික එන ක්‍රමය paper discussion එකේදී කරනවා. මම දැන් මෙතනදී ඔයාලට answers ටික විතරයි දීලා තියෙන්නේ. අපි දැන් 2025 O level batch එකට දැන් 2024 O level paper තමයි මේ ලිව්වේ. 2025 O level batch එකට මම මේ පේපරේ ලස්සනට වෙනම ඩිස්කෂන් එකක් කරනවා හැම උත්තරේම විශ්ලේෂණාත්මකව. දැන් මම මේකෙදි එහෙම විශ්ලේෂණාත්මකව වාට උත්තරින් උත්තරේ කියලා දෙන්නේ නැහැ. අදාළ ආන්සර් එක විතරයි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නේ. අර මේ පාර ලියපු ළමයින්ට යාළුගේ උත්තර ටික හරි පරිදි දාගන්න. ඕකේ. හරි. පැහැදිලි. එහෙනම් ඔන්න ටෙස්ට් නම්බර් 9 එකේ ආන්සර්ස් ටික. ආයි මම කියන්නම් පළවෙනි හිස්තැනට එන්නේ friendship. දෙවෙනි හිස්තැනට වා තෝරන්න ඕනේ B කියන එකේ තියෙන words. තුන්වෙනි උත්තරේට special. හතරවෙනි එකට discusses. පස්වෙනි එකට intelligently කියන එක තෝරලා තියෙන්න ඕනේ. එතකොට ඔන්න ටෙස්ට් නම්බර් 9 එකේ ආන්සර්ස් ටික මේ පාර all English paper එකේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ එන ටෙස්ට් නම්බර් 10 එකට ටෙස්ට් නම්බර් 10 එක සාමාන්‍ය පරිදි ඔන්න ඇවිල්ලා තියෙනවා correct form of the verb. නැත්නම් ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය යොදාගෙන හිස් තැන් පෙරවීමේ ප්‍රශ්න. ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා ටෙස්ට් නම්බර් 10 එකට හෝ ටෙස්ට් නම්බර් 12 එකට තමයි grammar question එකක් විතර එන්නේ. හරි. බලමු question එක. Complete the following passage using the correct form of the verb given within bracket. වරහන් තුල දීපු ක්‍රියාපදයේ නිවැරදි ආකාරය, නිවැරදි ස්වරූපය යොදාගමින් අදාළ හිස් තැන් පුරවන්න ඕනේ. මේකෙත් අපිට කැමැති උත්තරේ තෝරන්න බෑ. අපි ඒකේ සිද්ධිය මොන කාලෙන්ද මේක කියවෙන්නේ? කොයි විදියටද මෙයාලා මේ ප්‍රකාශන ඉදිරිපත් කරන්න කියලා බලලා තමයි අපි මේ උත්තර තෝරන්න ඕනේ. එතකොට මේ පාර ඕල් ඉංග්‍රීසි පේපරේ මේ correct form of the verb කියන එක සාපේක්ෂව අනිත් අවුරුද්දත් එක්ක සංසන්දනය කරද්දී හරිම ටිකක් ලේසි. හරිද? අනිත් අවුරුද්ද එක්ක සංසන්දනය කරද්දී ලේසි කොටසක් තමයි මේ ක්‍රියාපද නිවැරදි ස්වරූපේ තෝරන්න වෙලා තියෙන්නේ. බලන්නකෝ. සරල අතීත කාල අවස්ථා ටිකක් තමයි ගොඩාක්ම තියෙන්නේ. හරිද? ඒ වගේම ඉන්ෆිනිටිව් ෆෝම් එක. හරිද? සාමාන්‍ය භාවිතයක් වගේම ඒ අවස්ථා ටිකක් තමයි මෙතන හිස්තැන් පුරන වෙලා තියෙන්නේ. බලමුකෝ. හරි. මේකේ සිටුේෂන් එකක් ගත්තොත් ආරම්භයෙන්ම පටන් ගන්න last weekend කියලා. එතකොට පසුගිය සතියන්තයේ වෙච්ච කතාවක් එක තමයි මේක පටන් ගන්න. හරිද? මම ආන්සරක අවස්ථාව විතරක් කියලා දෙන්නම්. හරිද? පසුව definition එක දෙන්නම්. හරි. Last weekend I went on a trip with my family. We visited a place called the National Park that was full of beautiful trees, birds and other animals. The weather was sunny. The weather was sunny. ඊට පායපු වෙලාවත් perfect for sightseeing.
we packed our lunch and අපි pack කරගත්ත අපේ lunch එක and leave කියලා තියෙන්නේ. ඒ තියෙන infinitive verb එක ක්‍රියාපදයේ මුල් ස්වරූපය. මේක දැන් අතීත කාල ක්‍රියාවක් නිසා මේකේ leave කියන එකේ past form එක verb past tense එක විදිහට තෝරන්න ඕනේ. left කියලා. leave එකේ past form එක left. හරිද? left. උත්තරය ඔන්න ඕකවා තේරුණා නම් වාගේ answer එක okay. We packed our lunch and left පිටත් වුණා early in the morning උදෑසනින්ම so that we could spend the whole day exploring nature. හරි. ඊළඟ හිස්තන First we walk along a long trail in the forest where we saw අපි එහෙදි දුටුවා so many colorful birds ඊටම අලංකාර කුරුල්ලෝ flying among trees ගස් අතරින් පියාසර කරනවා. එතකොට flying among trees. එතකොට ওই fly කියන එකේ අපිට පියාසර කිරීම කියන අවස්ථාව තමයි හදන්න ඕනේ. ඒ නිසා අපි උතනදී දෙලින්ම ing form එක අරගෙන තිබ්බනම් එතන උත්තරේ නිවැරදි. හරිද? we saw so many colorful birds flying among trees. ගස් අතරින් පියාසර කරනවා අපි දුටුවා. සාමාන්‍ය භාවිතයක්. ඕකේ. හරි. තුන්වෙනි හිස්තන after walking for a while ටික වෙලාවක් ඇවිද්දන් පස්සේ we reached a big hill. It was a bit tiring to උත්තරේට තියෙන climb කියන එක. මෙතන උත්තරේ තෝරන හරිම ලේසි. to කියන මේ අවස්ථාවෙන් පස්සේ අපිට ක්‍රියාපදයක් තෝරන්න එනවනම් එය ක්‍රියාපදය බොහෝ දුරට හරිද? ඒ ක්‍රියාපදයේ infinitive form එකකින්ම තැබිය යුතුයි. එතකොට it was කියලා ඒ ප්‍රකාශනය කොහොමත් ආරම්භයේ අතීතයට යවපු නිසා අපිට නැවත වතාවක් ඊළඟ ක්‍රියාපදයේ අතීතයට යවන්න අවශ්‍ය නැහැ මේ තියෙන සිටුේෂන් එකත් එක්ක. එතකොට to එකෙන් පස්සේ ක්‍රියාපදයේ මුල් ස්වරූපය තෝරන එක නිවැරදි. It was a bit tiring to climb. ටිකක් මහන්සියි කියන එක to climb කඳු නැගීම. හරිද? to climb. හරිද? කඳු නැගීම හෝ ඒ ආශිත දෙයක්. හරිද? bit tiring to climb. එහෙනම් ඔයා climb කියන උත්තරේ එහෙම්ම අරන් තියෙන infinitive form එක එහෙම්ම ලියලා තින්නම් හරි. ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. හරිද? තුන්වෙනි එකට. But when we got to the top the view. හරි. අපි උඩට ආවෙන් පස්සේ the view කියන්නේ දර්ශනය කොහොමද? be verb එක තියෙනවා. දර්ශනය කොයි වගේද? මේක දැන් අතීතයේ වෙච්ච දෙයක්නේ. එහෙනම් be verb එකේ past form එක අපි ගන්න මොකකින්ද? හරිද? present form ටික යනවා am is වලින්. past form එකේ ඉන්නේ was හරි වහරනේ. ඒතර the view කියන්නේ ඒකේ ඒකවචන ස්වරූපේ නිසා දර්ශනය අපි was වලින් තෝරන්නේ was. The view was amazing. ඒ දර්ශනය පුදුමාකාර විය. was amazing. Okay. එහෙනම් හතරට ඔයා was තෝරලා තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. හරිම සරල උත්තර ටිකක් මේ පාර ඇවිල්ලා තියෙන මේ ටෙස්ට් නම්බර් 10 එකට. අවසානයේ කියනවා I could see the whole park from there. මට මුළු පාක් එක මෙතන ඉඳන් පේනවා. And everything. සහ සියලු දේම look කියන්නේ මෙතනදී මේ බලනව කියන එක නෙමෙයි පේනව කියන අදහස. And everything look පේනවා so small. ඊටාම කුඩා ලෙස. එතකොට පේනවද කියන්නේ මේක අතීත කාලේ වෙච්ච දෙයක් නිසා පෙනුනද කියන්නේ. සරල අතීත කාලෙට ගියොතින් පෙනුණා. සියලු දේම කුඩාවට පෙනුණා. දැන් টොප් එකට අර කන්දේ උඩට ගියන් පස්සේ සියලු දේම ඊටා කුඩාවට පෙනුණා කියලා කියන්නේ. And everything look so small. looked අර ed දාගත්තා නම් ඔන්න past form එක ගන්න පුළුවන්. Look so small and we felt as if were standing on the top of the world. ලෝකේ උඩම ඉන්නා වගේ තමයි තේරෙන්නේ. හරි. ඔන්න උත්තර ටික. එහෙනම් ඔයා ටෙස්ට් නම්බර් 10 එකේ ආන්සර්ස් විදිහට පළවෙනි එක leave කියන එක left කරලා තියෙන්න ඕනේ. දෙවෙනි එකේ flying වෙලා තියෙන්න ඕනේ. තුන්වෙනි එකේ වෙනසක් වෙන්නේ නැහැ ක්‍රියාපදය to එකෙන් පස්සේ climb තමයි CLIMB. හතරවෙනි එක උත්තරේ be verb එක past form එකට අරගෙන verse තෝරලා තියෙන්න ඕනේ. අවසාන එක look කියන එක අගට ed දාලා look කියලා past form එක හදලා තියෙන්න ඕනේ. ඔන්න ටෙස්ට් නම්බර් 10 එකේ ආන්සර්ස් පහ. එහෙනම් ඔයා මේ විදිහට හදලා තිබ්බනම් ඔයාගේ ආන්සර්ස් ටික ඕකේ. හරි. next one ටෙස්ට් නම්බර් 11. හරි. ප්‍රශ්න අංක 11 බැලුවොතින් උත්තර ටික බලන්න. මේක කියන්නේ පොඩ්ඩක් ඔය මානසික තත්ත්වයක් පිළිබඳව තමයි මේ චෙන් දීලා තියෙන්නේ. හරිද? ඒකේ අපි අදහස් ටික බලමු කොහොමද උත්තර ටික අවිල්ල තියෙන්නේ කියලා. බලන්න ඔයාලගේ උත්තර ටික මතකින් දැන් එකතු කරලා බලන්න. හරිද? දැන් ඔයා ලියපු උත්තර සමහරකට අමතක ඇති සමහර ළමයින්ට. නමුත් මතක් කරලා බලන්න ඔයා මේ විදිහට උත්තර ටික දාලා තිබුණද කියලා මම උත්තර ටික කියනකොට. හරි. හොඳට බලන්න. ඕකේ. අවස්ථා ටික. හරි. ඔන්න මේකේ බලන්න මේ question එකේ මෙහෙම කියනවා. fill in the blanks of the following passage. පහත passage එකේ ඡේදයේ හිස් තැන පුරවන්න with the words given in the box. මේ box එකේ දීපු වචන භාවිතා කරලා there is one extra word.
මේකේ අමතර වචනයකුත් තියෙනවා කියලා කියනවා. එතකොට මේකේ අමතර වචනය වෙලා තියෙන්නේ on කියන word එක. හරිද? මම ඒක තමයි round කරලා තියෙන්නේ. අනිත් වචන set එක answers වලට ඇවිල්ලා තියෙනවා. හරි. අපි කියවෙන නම් බලමු. ඔයා උත්තර ටික බලන්න හරිද කියලා. Living a stress-free life is possible with some good practices. Okay. First, it is important to prioritize. හරිද? To prioritize. එහෙනම් first it is important to කියන එක වා පළවෙනි ඉස්සරහට අරන් තියෙනනේ to කියන පදය. හරිද? prioritize self care by අන්න පසකින් තබලා set aside time. හරිද? නැත්නම් ඒ කාලය සකස් කරගන්නකොට කියන අපි set aside කියලා. ඒතකොට ඒ aside කියන එකත් එක්ක ඔය setting කියන එක අපිට use කරන්න පුළුවන්. හරිද? එතකොට අපිට ඒක පහසුවෙන් තෝරගන්න පුළුවන් අවස්ථාවක්. හරිද? setting aside time for activities. හරිද? for activities. හරිද? වෙලාව පසකින් තබනවා කියන එක setting aside time for activities that bring you. හරිද? තුන්වෙනි එකට තෝරන අපි that කියන එක. ඔන්න ඔය ටික දාලා තිනා හරි. that bring you joy such as. ඔය such as කියන එකත් අපි normally use කරන එක. වැනි කියන අදහස ගන්න. such as මෙන්න මේ වගේ දේවල්. such as උතර හතරවෙනි එකට as hobbies or spending time විනෝදාංශ හෝ spending time with loved ones ආදරණීය අය සමග with loved ones. ඔන්න පළවෙනි උත්තර පහ. ආයෙ බලන්නකෝ. පළවෙනි එකට to ඇවිල්ලා තිනවා. දෙවෙනි එකට setting aside ගන්නකොට setting කියන එක දෙකට තෝරන්න ඕනේ. that bring you. හරිද? ඔබට එමගින් අරගෙන එනවා that bring you තුනට. හතරට such as කියන එක තෝරන්න ඕනේ. පහට hobbies or spending time with loved ones. ඒතර පහට with කියන එක තෝරලා තියෙන්න ඕනේ. ඕකේ. හරි. ඊටු ටික. mindfulness techniques වගේ නැත්නම් වැනි like කියන එක නම් තියෙනවා. mindful techniques like meditation කියන්නේ මොකක්ද? ඔන්න ඒකත් වැදගත් වචනයක්. meditation කියන්නේ අපි භාවනා කරනකොට. හරිද? mindful techniques like meditation can help you ඔබට උදව් වෙනවා දියුණු කරගන්න improve හත්වෙනි එකට improve concentration. ඒ කියන්නේ අපි එක දෙයකට එක හෙලා අපි අවධානය යොමු කරනවා කියන concentration කරනවා කියන්නේ. හරිද? concentration and manage anxiety. හරිද? ඔන්න එතනට අපි හත්වෙනි එකට improve කියන එක තෝරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අටවෙනි එකට ගියොත් ආරම්භක අවස්ථාවක් ඡේදය පටන් sentence එක start කරන තැනක්. එතකොට උත්තරේ තෝරද්දි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. අලුත් වාක්‍යයක් ආරම්භ වෙනකොට පළවෙනි අකුර capital වෙන්න ඕනේ. ඒතර වාලියපු උත්තරේත් හිතන්න එපා. දැන් ඒකේ සර් මම මේ practicing කියන උත්තරේ දැම්ම තමයි. හැබැයි මම capital කරේ නැහැ. ඒක ගැටලුවක් නෑ. ලකුණු දෙනවා. නමුත් ඒ වුණාට වඩා හොඳයි. වායේ sentence එක තියෙන ලක්ෂණ ටිකත් අඩංගුව ලියුණා. හැබැයි සිම්පල් අකුරේ p දාලා ලිව්වට ඒත් ගැටලුවක් නෑ. ලකුණු හම්බ වෙනවා. ඕකේ? ගැටලුවක් නෑ. ආන්සර් එක තෝරන්නනේ තියෙන්නේ. හරි. ආරම්භක වාක්‍ය practicing meditation. හරිද? මේ භාවනා කිරීම පුහුණු කිරීම කියන එක අටවෙනි එකට practicing ඉන්නේ can regularly enhance concentration span. ඔය span කියන්නේ කාලය කියන එක. හරිද? concentration span. ඒ දෙක එකට යන word එකක්. හරිද? concentration span. ඕකේ. කියන අපි එක දෙයකට අදහස දාලා ඉන්න කාලය. හරිද? concentration span and the ability to focus on task. විවිධ කාරණ වලට තිබෙන අපේ අවධානය. ability to focus on task. හරිද? එතකොට අටවෙනි එකට practicing meditation, අටට උත්තරේ practicing, නවයට enhance concentration span. enhance කියන්නේ වැඩි දියුණු කරනවා concentration span and the ability to focus on task. 10ට focus. හරි. 11 වෙනි එක meditation also helps. 11ට ඔයා helps කියන උත්තරේ තෝරලා තියෙනුනේ. meditation කියන එකත් අපිට උදව් වෙනවලු you to calm the body and body තියෙන. එතකොට mind and body කියලා තෝරගන්න ඕනේ. මනසයි ශරීරයයි. calm the mind and body. හරිද? 12ට mind. ඊට පස්සේ 13ට it can also ඒට පුළුවන් මෙන්න මේ වැඩෙත් කරන්න. හරිද? meditation වලට it can also reduce ඒට පුළුවන් මෙන්න මේ දේත් අඩු කරගන්න. it can also reduce stress levels significantly.
සැලකිය යුතු ප්‍රමාණයක්. අවසාන උත්තරේ ඒකත් අර ප්‍රැක්ටිසින් වගේම තමයි අලුත් වාක්‍යයක ආරම්භයත් ඔයා උත්තරේ තෝරනකොට අදාළ උත්තරේ පළවෙනි අකුරේ කැපිටල් අකුර දාලා තිනවා වඩා හොඳයි. හරිද? නෝමල් ලිව්වත් ගැටලුවක් නැහැ. සිම්පල් වලින් ලිව්වත් ඒත් ලකුණු හම්බ වෙනවා. නමුත් ඔයා අර සෙන්ටෙන්ස් එකේ ක්වොලිටි එක ගේන්න එහෙම ලිව්වනම් උත්තරේ තවත් වඩාත් හොඳයි. හරි. meditation generally improves. meditation ඔය භාවනා කිරීම කියන එක අවසාන උත්තරේ. meditation generally improves your overall mental well-being by generating a sense of tranquility allowing you to cope with challenges in life effectively. හරි. ඔය විදිහේ අවස්ථා ටික දීලා තියෙන දැන් ඔයාගේ උත්තර ටික මේ වගේ තියෙනවද කියලා බලන්න. හරිද? මම නැවත කියන්නම්. 1ට to දෙවෙනි එකට setting, තුන්වෙනි එකට that, 4 as, 5 with, 6 වෙනි එකට like, 7 වෙනි එකට improve තෝරලා තියෙනුනේ. 8 වෙනි එකට practicing, 9 වෙනි එකට concentration, 10ට focus, 11 helps, 12 වෙනි එකට mind, 13 වෙනි එකට it can also, එතකොට also කියලා තෝරලා තියෙනුනේ. 14 වෙනි එකට meditation කියන එක තෝරලා තියෙනුනේ. බලන්න ඔයාගේ answers ටික දැන් මතක නම් කොච්චර ලකුණු ප්‍රමාණයක් ඔයා ස්කෝර් කරලා තියෙනවද කියලා. හරිද? next one test number 12. හරි. ප්‍රශ්නාංක 12. ඔන්න ප්‍රශ්නාංක 12 දී ටිකක් අපි මේක සිලබස් එකේ තියෙන පාඩමක් තමයි. හරිද? if condition නැත්නම් conditional sentence කියලා අපි කියනවා. conditional sentences. හරිද? ඒ කියන්නේ කොන්දේසි වැකි කියලා කියනවා. මේක අයිති වෙන්නේ if condition එකත් එක්ක. ඔන්න මේ පාර if condition එක focus කරලම අපිට ප්‍රශ්නයක් හදලා තිනවා. අපි සාමාන්‍යයෙන් දන්න මේ ටෙස්ට් නම්බර් 12 එකට හෝ 10 එකට එන්නේ ව්‍යාකරණ පාඩමක් තමයි. දැන් අපි ටෙස්ට් නම්බර් 10 එකෙන් අර ක්‍රියාපද සම්බන්ධ ප්‍රශ්න අහපු නිසා ටෙස්ට් නම්බර් 12 එකට බොහෝ දුරට එන්නේ එක්ක රිපෝර්ටඩ් පාඩමින් නැත්නම් කන්ජක්ෂන් පාඩමින්. හරිද? ඊට පස්සේ පැසිව් වොයිස් එක අපි මේ විදිහට ප්‍රශ්න වගේක් ප්‍රැක්ටිස් කරා. එතකොට මේ පාර පේපර් එකට if condition එක භාවිතයෙන් ඔන්න grammar question එකක් අහලා තිනවා. මේක අපිට අර සාමාන්‍ය දැනීම යටතේ ලියන්න පුළුවන්. මොකද මේ if එකෙන් කියන්නේ නම් කියන අර්ථෙනේ. මෙහෙම කළොතින් මෙහෙම කරන්නේ නම් මෙහෙම වෙනවා. හරිද? ඔබ හොඳින් ඉගෙන ගත්තොත් ඔබ විභාගේ සමත් වේවි. හරිද? ඔබ සින්දුව හොඳට පාඩම් කරලා තිබුණා නම් ඔබට එදින එය හොඳින් ගායනා කරන්නට තිබුණා. හරිද? අන්න ඒ වගේ අවස්ථා ටිකක් තමයි මේ if condition එක අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? එතකොට අපි ඒක සාමාන්‍ය sentence එක කියවීමේ අවබෝධනුත් උත්තරේ තෝරගන්න පුළුවන්. හැබැයි ඔයා පොඩ්ඩක් මේක grammatically ඉගෙනගෙන තිබ්බනම් මේ ප්‍රශ්න ටිකක් සාපේක්ෂව ලේසි වෙනවා. හරිද? එතකොට පොඩි ગેප් එකක් තියෙනවා. ඔයා ඒක ඉගෙන ගැනීමේ සහ අර සාමාන්‍ය දැනීමෙන් ලියනකොට. හරිද? මේ grammar lesson එකකට මේක ඉගෙන තිබුණා නම් ලොකු support එකක් වෙන උත්තරේ ඍජුවම තෝරගන්න. හැබැයි normal ඔයාගේ සාමාන්‍ය දැනීමෙන් උත්තරේ තෝරන්න පුළුවන්. හැබැයි වඩා හොඳයි අර මම කලින් කිව්ව විදිහට මේක ස්ටඩි කරගෙන මේ question එකට ගියා නම් පහෙන් පහමුණත් ලේසියෙන්ම ගන්න තිබුණා. අපි බලමු ඔයාගේ ස්කෝර් එක කොහොමද කියලා මෙතනදී. හරි. Underline the correct verb phrase within brackets. හරි. නිවැරදි ක්‍රියාපද ස්වරූපය යටින් ඉරක් අඳින්න තියෙන මේකෙදී උත්තරයක් ක්ලියර් නෙමේ තියෙන answers තුනක් තියෙනවා. තුنين වඩාත් හොඳ එක ඔයා තෝරගන්න මෙතනට ඒ අදාළ sentence එකට ගැලපෙන විදියට. හරිද? හොඳයි. බලමු. ඔන්න ඔයාගේ උත්තරේ ඕකේද කියලා බලන්න. පළවෙනි එක. If you jog every morning. ඔය jog කියන්නේ jogging කරනවා. හරිද? අර උදේ පාන්දර ඔය ඇවිදගෙන යන්නේ පාරවල් දිගේ අන්න ඒක. හරිද? If you jog every morning. හරිද? you කියලා තියෙනවා. අපි උත්තරයට තෝරන්න ඕනේ will lose your way. හරිද? If you jog every morning. ඔයා හැම උදෑසනකම jogging කරනවා නම් මොකද වෙන්නේ? ඔබේ බර අඩු වේවි. ඔබේ බර අඩු වේවි. දැන් තාම කරලා නැහැ වැඩේ. මෙයා කියන උපදේශක් විදිහට මේක කරගෙන යනවා නම් ඔයාගේ බර අඩු වේවි. එතකොට අනාගත කාලනේ කියන්නේ. එතකොට අනාගත කාල නිසා would lose වත් would have lost කියන එකවත් නෙමෙයි උත්තරේ වෙන්නේ. will සමග ඒ අදාළ verb formation එකේ infinitive form එක ගත්තා නම් හරි. lose. හරිද? will lose your way. If you jog every morning you will lose your way. ඔබගේ බර අඩු වේවි. පළවෙනි එකට ඔයා will lose තෝරන්න ඕනේ. දෙක. if you ඔබ මෙහෙම කරන්නේ නම් කියන එක. හරිද? if you උත්තර තුනක් තියෙනවා practice, would practice, had practice. හරි. had practice කියන්නේ පුහුණු වීම කරලා තිබුණා කියන එක. හරි. එතකොට if you හිස්තනක් your speech ඔබගේ කතාව මොකද්ද වෙන්නේ? ඒ වැඩේ එහෙම තිබුණා නම් මොකද වෙන්නේ? you would have delivered it flawlessly. ඔබ එය ඉතා අලංකාර ලෙස ගලාගෙන යන්න ඉදිරිපත් කරන්නට තිබුණා. එතකොට ඒ සිටුේෂන් එක ගන්නකොට අපි මෙතන තෝරනවා අනිත් පැත්තට if you had practiced your speech කියලා. ඔබගේ කතාව පුහුණු වීම කරලා තිබුණා නම් ඔබට එය
ඉතා අලංකාර ලෙස ගලාගෙන යන ලෙස ඉදිරිපත් කරන්නට තිබුණා. අන්න සිටුේෂන් එක. හරිද? දැන් අපි ওই ටික ලස්සනට if condition පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. ක්‍රම වලට බෙදලා. හරිද? මේක ප්‍රධාන මාතෘකා 4ක් යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා. හරිද? possible present, possible future, impossible past. ඔය විදිහට මාතෘකා 4කින් පාඩම යනවා. ටිකක් ගැඹුරු පාඩමක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. නමුත් අපිට ලේසියෙන් අර එක්සැම්පල් දෙක තුනක් මතක තියාගත්තොත් මේ පාඩම ලේසියි. හරිද? දැන් අර මම කලින් කිව්වා වගේ තමයි මේක ග්‍රැමටිකල් ඉගෙන ගන්න එකේ වාසියකුත් තියෙනවා. ඔයා නෝමලි හිතලා ලියන්නත් පුළුවන්. නමුත් ඔතනින් අපිට වඩා සපෝටිව් වෙන්නේ පාඩම හරියට ඉගෙනගෙන ගියලා මේ වගේ ළමෙක් නම් මේක හරියට පොඩ දාගන්න තිබුණා. හරිද? දැන් හිතන්නකෝ දැන් සමහර ළමයි මේ වගේ පාඩම් ඇල්ලෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් හරිද? එතකොට එයාලා අර ප්‍රධාන පාඩම් ටිකත් එක්ක ફોකස් කරන එක්සෑම් එකට යන්නේ. දැන් මේ වගේ පාඩමක් අපිට බාහිරින් එන්න පුළුවන්. මොකද දැන් මේ එන පේපර් රටා දිගටම කරන්නේ අමතර ප්‍රශ්නයක් හෝ අලුතෙන් දාන එක. දැන් ගිය අවුරුද්දේ පේපර් එකක් තින් අලුත් ප්‍රශ්නයක් විදිහට ආවේ අනවුස්මන්ට් එක. දැන් මේ පාර අනවුස්මන්ට් එකක් දැකගන්න නැහැනේ. මේ පාර නෝටිස් එකක් තිබ්බේ. දැන් ඒ වගේ තමයි ඔන්න මේ පාර පේපරේට දාපු අලුත් ප්‍රශ්න වර්ගයක් විදිහට මේ if condition එක බලා ගන්න පුළුවන්. ඒ හැර අනිත් සියලු ප්‍රශ්නයක්ම අපිට සාමාන්‍ය ක්‍රමවේද යටතේ එදිරිදා පසුගිය පාස් පේපර්ස් මාලාවේ අපි කරපු සහ දැක ගන්න ලැබිච්ච ප්‍රශ්න තමයි තියෙන්නේ. සහ ওই මොඩල් පේපර්ස් වල කරපු ප්‍රශ්න. එතන මේ if condition එක තමයි අර ගිය අවුරුද්දේ ආපු announcement එක වගේ බාහිරින් අලුත් question එකක් විදිහට මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? ඒ වගේ අත්හදා බැලීම් කරලා අපිට අලුත් ප්‍රශ්න එනවා. ඉතින් මේ අලුත් ප්‍රශ්නේ හැම එකටම ළමයා සූදානම් වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා සම්පූර්ණ පේපරේ ප්‍රශ්න 16ම අලුත් ප්‍රශ්න එන්නේ නැහැ. හරිද? අතනින් එකක් හෝ දෙකක් තමයි අලුත් ප්‍රශ්නයක් විදිහට යාලා ඉදිරිපත් කරන්නේ. අපිව පොඩ්ඩක් අපේ දැනුම චෙක් කරා. දැන් මේ තියෙන මේ වගේ ප්‍රශ්නයක්. හරිද? ඒ නිසා වොරි වෙන්න එපා. ඔයාලට මේ ටෙස්ට් නම්බර් 12 එකේ ලකුණු හරිද? ලකුණු 5ක් තුනනේ. ඔයා මේකේ ලකුණු 5න් දෙකක් හෝ තුනක් ගත්තත් හොඳයි. හරිද? මොකද මේක අර වගේ අලුත් ක්වෙස්චන් එකක් නිසා. අපි සාම්ප්‍රදායික ප්‍රශ්න මාලාවෙන් බැහැරව ආපු අලුත් හොඳ ප්‍රශ්නයක්. හරිද? අලුත් හොඳ ප්‍රශ්නයක්. එතකොට මේ ක්වෙස්චන් එකේදී සාමාන්‍යයෙන් ඔයාගේ ලකුණු දෙකක් හෝ තුනක් ආවට ගැටලුවක් නෑ. ලකුණු 4ක් 5ක් තියෙනවා නම් වඩා හොඳයි. නමුත් normally ඔයාට ලකුණු දෙකක් හෝ තුනක් ආව කියලා ගැටලුවක් ඇති කරගන්න එපා මේ ක්වෙස්චන් එකට කමක් නැහැ. මොකද මේක ටිකක් අලුත් ප්‍රශ්නයක් නිසා ඔයාලට. ඕකේ? හරි. ඔන්න එකත් මතක තියාගන්න. තුන්වෙනි උත්තරේ if I had time මට කාලය තිබුණා නම් if I had time I මොකද්ද කරන්නේ? shopping with you. ඔබත් එක්ක මොකද්ද කරන්නේ? shopping එන්න තිබුණා කියලා කියන්නේ. I would go. මම ඔබත් එක්ක shopping එනවා. if I had time I would go shopping with you. එහෙනම් ඔයා තුන්වෙනි එකට උත්තරේ විදිහට තෝරන්න ඕනේ. I would go. I will go ගන්න බෑ. I had gone ගන්න බෑ. ඒ අවස්ථා දෙක මේ සිටුේෂන් එකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි තෝරන්නේ would go කියන එක. If I had time, I would go shopping with you. හරිද? ඊළඟට අංක 4. Unless you study hard. Unless you study hard. ඔබ මහන්සි වෙලා වැඩ කරන තාක්කල් මොකද වෙන්නේ? You won't pass. Will not කියන එක තමයි මේ කෙටි කරලා තියෙන්නේ. You won't pass the examination. ඔබ විභාගේ සමත් නොවේවි. ඔබ මහන්සිලා වැඩ කරන තාක්කල් ඔබ විභාගේ සමත් නොවේවි. මහන්සිලා වැඩ කරොතින් හරි ඒ වැඩ කරන තාක්කල් විභාගේ සමත් නොවේවි කියලා අපි කියනවා. එයාට හරිද? Unless you study hard, you won't pass the examination. එහෙනම් ඔයගේ පළවෙනි උත්තරේ තෝරලා තිනුනේ won't pass කියන එක අංක 4ට. හරි. last one. If කමල්ට මොකද්ද සිටුේෂන් එක? a telescope. telescope කියන්නේ දුරේක්ෂයක් වගේ බලන එකක් නේ. හරි. a telescope, he would watch the stars every night. he would watch. ඔහුට බලන්න පුළුවන් කමක් තියේවි කියලා කියනවා. මොකද්ද? තරු every night. සෑම රාත්‍රියකම. එතකොට if කමල් had මෙතන කියන්නෝනේ තිබුණා නම් කියලා. අර්ථ ගන්න එහෙම. කමල්ට ටෙලස්කෝප් එකක් තිබුණා නම් ඔහු හැම රාත්‍රියකම අහස තරු බල ඉඳී. අහස තරු බලනවා කියලා කියන්නේ. හරිද? එතකොට if කමල් had එක තමයි අපි තෝරන්නේ. හරිද? තිබුණා නම් if Kamal had a telescope he would watch the stars every night. හරි. මම මෙතනදී මේ answers පැහැදිලි කිරීමක් විතරයි කරේ. නැත්තම් මේ answers ගන්න ක්‍රමවේදය පවා තියෙනවා. හරිද? ඇයි මේක දැන්ට had ආවේ? ඇයි won't pass උනේ? ඇයි would go කියලා තේරුවේ? ඇයි අතන if you had practice තේරුවේ? පළවෙනි එකේ ඇයි වර්තමාන කාල ස්වරූපයත් එක්ක අනාගත කාල ස්වරූපයේ will use තේරුවේ? ඔය හැම එකටම හේතුවක් තිබේ. හරිද? දැන් මම මෙතනදී ඒ හේතුව පැහැදිලි කිරීමට කාලයක් ගන්න නැහැ. මොකද මේක පේපර් ඩිස්කෂන් එක නොවන නිසා මෙතනදී කරන්නේ මේක මේ පාර ආන්සර්ස් ලියපු ළමයින්ට පොඩි සපෝට් එකක් විදිහට එයාගේ ලකුණු මට්ටම පොඩ්ඩක් හදා ගන්න සහ බලා ගන්න ලියපු උත්තර ටික චෙක් කරගන්න තමයි මේ ආන්සර්ස් ටික දීලා තියෙන්නේ. එහෙම නැතු මේක ඩිස්කෂන් එකක් නොවේ.
ඩිස්කෂන් එකේදී ඔය හැම කොටසක්ම මම පැහැදිලි කරනවා. ඕකේ? හරි. ඩිස්කෂන් එක ටිකක් තව ඉස්සරහට යද්දී වාට වෙනම ෆුල් පේපර් එකක්ම ඩිස්කෂන් එක හම්බ වෙයි. ෆස්ට් පාර්ට් එක වෙනමත් සෙකන්ඩ් පාර්ට් එක වෙනමත්. ඕකේ. හරි. ඔන්න එහෙනම් ටෙස්ට් නම්බර් 12 එකේ ආන්සර්ස් ටික if condition එක භාවිතයෙන් තමයි මේ උත්තර ටික හැදලා තියෙන්නේ. ඕකේ? හරි. next one ටෙස්ට් නම්බර් 13. ප්‍රශ්නාංක 13 බලන්න. හරි. ප්‍රශ්නාංක 13 ආන්සර්ස් ටික බලුවොත් අපිට පැහැදිලිව පේනවා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහලා තිනේ. reading plus vocabulary. හරි අපි ඒක දන්න ඕනේ නේද? reading. කියවීම සහ අපේ vocabulary වචන මාලාව සම්බන්ධයෙන් මෙන්න තමයි අහලා තියෙන්නේ. හරි. මේකේ අපිට තියෙන සරලව කිව්වොත් මෙන්න මේ headings ටික පහතින උපුටා ගැනීම ටිකත් එක extract ටිකත් එක ගලපීමක් කරන්න අපි මෙවැනි ප්‍රශ්න ගොඩාක් කරලා තිනවා. අපේ model papers වල වගේම past paper discussion වලද. හරි. බලන්න ඔයාලගේ උත්තර හරියද කියලා. මේකේ මාතෘකා ටික නැත්නම් headings ටික බලුවොත් feature article කියලා එකක් තියෙනවා. B එකේ employment offer එකක් තියෙනවා. walk in interview තියෙනවා C එකේ, D එකේ examination guide තියෙනවා, E එකේ letter of invitation තියෙනවා, F එකේ instruction manual තියෙනවා. හරි. තව දෙයක් මම මතක් කරන්න. දැන් ඔයාලට මෙන්න මේ පේපරේ දැන් අපි මීට කලින් කතා කරපු පේපරේ බලන්න මේ තියෙන්නේ අපි first part එකේ කතා කරපු answers ටික. මතකද? ඒ first part එකේ answers කතා කරනකොට අපිට හම්බ වෙච්ච මේ PDF එක ටිකක් අපැහැදිලි නේද? මතකද? අපි ඒක කතා කරන්නේ උත්තර ටික කතා කරලා අපි check කරගත්තා. හරි. දැන් ඔයාලට අලුතින්ම පේපරේ නිකුත් වෙලා තියෙනවා. පේපර් එක out වෙලා තිනවා. ඒකේ සම්පූර්ණ හොඳ PDF එකක් තමයි දැන් මේ ඔයාලට ක්ලියර් එකට පේන්නේ. එතකොට ඔයාලට මගෙන් මෙන්න මේ PDF එක ගන්න පුළුවන්. මගේ WhatsApp group එකේ ඉන්න ළමයින්ට මම මේක share කරනවා. එතකොට එයාට මේ PDF එක ලබා ගන්න පුළුවන්. ඒ හැර ඔයා වෙනත් බාහිර ශිෂ්‍යයෙක් නම් ඔයාට පුළුවන් මගේ මේ පේපර් එක ගන්න. මට මෙන්න මේ මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මම මම මේක මේ නම්බර එක දෙන්නම්. හරි. මගේ මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. ඔයාට පුළුවන් එතකොට මගෙන් මෙන්න මේ පේපරේ ලබා ගන්න සම්පූර්ණ PDF එකයි මේ ආන්සර් ෂීට් එකයි දෙකම. ඕකේ? හරි. මේ නම්බර එකට මැසේජ් එකක් දැම්මම ඔයාට පේපර් එකේ PDF එක සහ ආන්සර් ෂීට් එක දෙකම ලබා ගන්න පුළුවන්. ඕකේ? හරි. ඔන්න ඒකත් මම මතක් කරා නැත්නම් ඔයාලා අහනනේ සර් පේපරේ ගන්න කොහොමද පේපරේ දෙන්න කියලා. ඊළඟ නිසා ඔන්න මම මතක් කිරීමක් කරා. හරි. බලන්න. ඔන්න ටෙස්ට් නම්බර් 13. හරි. ප්‍රශ්න අංක 13 සිද්ධිය. හරි. දැන් මේ ටික එක්ස්ට්‍රැක්ට් එකත් එක්ක ගලපන්න ඕනේ. අංක 1 පළවෙනි එකේ ඔයා තෝරලා තියෙනුනේ B කියන ආන්සික. B කියන එකේ තේරුම තමයි employment offer. employment offer කියලා මෙතන අදහස් කරන්නේ ඔය රැකියාවේ නියුක්ත වෙලා ඉන්න සේවකයෙකුට හම්බ වෙන offer එකක්. හරිද? employment offer. හරි. එතකොට මේකේ offer එකක් තමයි දෙන්නේ B කියන ආන්සර් එක. මම පොඩ්ඩක් කියවුවොතින් we invite those who are competent and confident in handling two or more languages including English because we need to communicate with foreign communities. Priority will be given. ප්‍රමුඛත්වය දෙනවා will be given for the ones with experience. ඔනේ experience කියන එකත් එක්ක කොහොමද job පැත්තට යනවා. In managerial level of which 3 years as an internal supervisor. හරිද? ඔය වගේ විස්තරයක් කියන ඕකේ අදහස වෙන්නේ ඔය සේවයක් සම්බන්ධව කියවෙන්නේ හරිද? job field එකට අදාළ. මෙතනදී වාගේ option දෙකක් යනවා. මෙන්න මේ උත්තරේ තමයි වාගේ පොඩ්ඩක් වර්ධිනවා වර්ධිත තැනක් තියෙන්නේ. මොකද මේකේ එක්ස්ට්‍රා වන් එකක් වෙනවනේ. වැඩිපුර උත්තරයකුත් දෙනවා. හරි. මේ අංක 1ට වා B කියන උත්තරේ තෝරලා තියෙන්න ඕනේ. සමහර ළමයි මේකදී C කියන උත්තරේ තෝරලා තියෙන්න පුළුවන්. මොකද walk in interview. අර ඉන්ටර්විව් සම්බන්ධවනේ. ඔයාලට හිතෙන්න පුළුවන් මේ සිටුේෂන් එකත් එක්ක ඉන්ටර්විව් කියන එකත් ඕකේ කියලා. හැබැයි මෙහෙමයි. ඕකේ මේ employment offer කියන උත්තරේ උතන්ට ඉතුරු වෙන හේතුව තමයි walk in interview එකක් අපි පැහැදිලි කරනවා නම් ওই walk in interview කියන්නේ එකපාරටම මොකක් හරි පොසිෂන් එකක්. හරිද? පෝස්ට් එකක් පිළිබඳව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පළ කරනවා මෙන්න තනතුර. හරිද? එතන කළමනාකාරතුමා කියලා. කළමනාකාර තනතුර සඳහා බඳවාගෙන දිනය වේලාව ස්ථානය ඔබ මෙන්න මේ වෙලාවට ඔබගේ සහතික පත්‍ර CV එක සමග පැමිණෙන්න. අන්න එහෙම කෙටි විස්තරයක් නම් අපිට walk in interview කියන එක තෝරන්න තිබුණා. හැබැයි මේ කියන එකේදී එහෙම මේ ඉන්ටර්විව් එක පැවැත්වෙන දිනයක්, වෙලාවක්, ස්ථානයක්, රැගෙන යන දේවල් CV එකක් ගේන්න එහෙම සඳහනක් නැති නිසා අපිට walk in interview කියන මාතෘකාව තෝරගන්න බෑ. එතකොට අපිට ඉතුරුනේ අනිත් ඔප්ෂන් එක තමයි මේ රැකියා සම්බන්ධව මේ එක්ස්පීරියන්ස් සම්බන්ධව කතා වෙන්නේ employment offer එකක් විදියට. ඒ නිසා තමයි මෙතන B උත්තරේ තෝරලා තියෙන්නේ. හරිද? ඔනවා ඔය BC පටලවා ගත්තා නම් එතන අවස්ථාව වෙනස් වෙන විදිය. දෙවෙනි එකට වා තෝරලා තියෙන්නේ E කියන අක්ෂරය letter of invitation. හරිද? ආරාධනයක් කරන එකක් තියෙන්නේ. Your presence in the event is highly valued and it is great honor to our school since you are reputed past pupil. This will be a great opportunity for students to be inspired and motivated in their career development. We would be much grateful if you could send us your profile. හරි එතන කරන්නේ letter of invitation එක. E කියන එක තෝරලා තියෙන එතනට. හරි 3.
veganism is more than just dietary choice. හරිද? නොයි මේ ආහාර පාන සම්බන්ධව කියන්න උතන ඊට පස්සේ it's often a lifestyle dedicated to avoiding harm to animals. Some people think that it negatively affect human health, but many people justify it based on ethical and environmental reason. හරි. ඔය කියන සිටුේෂන් එකත් ඔයා ඒ කියන එක තෝරලා තියෙනුනේ. ෆීචර් ආටිකල් කියන එක තමයි එතනට ගැලපෙන උත්තරේ වෙන ආන්සර් එකක් එතනට නැහැ. තුන්වෙනි එකට. හරිද දැන්? ඔයාට මේකේ උත්තර ටික ආයෙම පේපර් එකක් දැන් මගෙන් ගන්න පුළුවන් නේ. දැන් පේපර් එක ගත්තන් පස්සේ ආයෙ වා හිතලා බලන්න. දැන් මේකේ ඩිස්කෂන් එකේදී හොඳට උත්තර ටික මාක් කරගන්න. ඊට පස්සේ පේපර් එකත් ඔයා අතර ගත්තන් පස්සේ බලන්න ඔයා මේ උත්තර ටික හරියටම මේ විදිහට තෝරලා තියෙනවද කියලා. මතක තියෙනනේ සාමාන්‍යයෙන් තෝරපු උත්තරේ. හරි. හතරවෙනි එකට උත්තරේ එනෝනේ F කියන එක. F එකෙන් කියවෙන්නේ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකක් කියන එක. අපිට ওই උපදේශ හම්බෙන පත්‍රිකාවක්. Check the document of item very carefully. Complete them with legible handwriting and correct spelling. Don't use black ink pens or correction fluid. Submit the document with a copy of identity card. Make sure that the item works properly before you purchase it. හරි. එතකොට ඒකත් එක්ක අනිවාර්යයෙන්ම F කියන instruction manual කියන එක ඕකේ. හරි. අවසාන එක පහට උත්තරේ D තෝරගෙන තියෙන D එකෙන් කියන්නේ examination guide කියන එක. හරි. විභාගයට අවශ්‍ය පොඩි උපදේශ කිහිපයක් තියෙන්නේ. Keep the electronic devices in cupboard. විභාගයට යද්දි මොකද කරන්නේ? Electronic devices ටික cupboard එකෙන් තබන්න කියනවා. Provided for that purpose outside the hall. Keep them on silent mode. Silent mode එකෙන් තියන්න ඕනේ. Don't leave hall without due permission. Inform your urgent physical requirements to invigilator. Leave the hall when the third bell is ring. හරිතර ඔය examination guide එකක් තමයි දීලා තියෙන්නේ අවසානයේකට. ඒතර ඔය උත්තර ටික ඔයා තේරුණා. ටෙස්ට් නම්බර් 13 වල ආන්සර්ස් ටික හරි. B E A F සහ D පිළිවෙලට. ඕකේ. හරි. next one test number 14. හරි. test number 14 එකේ අපිට හම්බ වෙන writing question එකක්. බලන්න මේ writing question එක ඔයා කොතෙක් දුරට සාර්ථකව සම්පූර්ණ කරගත්තද කියලා. හරි. දැන් මේකේ ඔයා මාක්ස් හදනකොට බලන්න අවශ්‍ය කරුණු ටික කම්ප්ලීට් වෙලාද කියලා. ඒකත් එක්ක දැන් මේ ටෙස්ට් නම්බර් 14 එක ලකුණු 10යිනේ හම්බ වෙන්නේ. ඔයා 10න් බලන්න දල වශයෙන් ඔයාට ලකුණු 10න් කීයද? දැන් සාමාන්‍යයෙන් ඔයා ලියපු උත්තරෙත් එක හිතන්න පුළුවන් නේ. මම මෙන්න මේ කරුණු ටික ලිව්වා, මේ ටික ලිව්වා, මම මේ ටිකට ලකුණු හම්බුවේ. සර් කියලා දීපුවට මේ කරුණු ලියලා තියෙන්නේ. ඒ ආකෘතිය හරි. එහෙනම් මෙච්චර ලකුණු ප්‍රමාණයක් හම්බෙයි කියලා ඔයාට දල වශයෙන් දාන්න පුළුවන් නේ. 10න් 7ක්, 10න් 6ක්, 10න් 8ක් ඒ වගේ හදන්න පුළුවන්. ඔයා පර්ෆෙක්ට් එකේම ලියුවා නම් 10න් 9ක්, 10ක් දාගත්තට කමක් නැහැ. හරිද? එතකොට ඔයාට ඒ ලකුණු ටිකත් හදාගන්න පුළුවන්. හරි. මෙතන අපිට කියන්නේ write only one of the following. පහත ඒවායින් එකක් පමණක් ලියන්න. Use the space provided. හරි. ඒ කියන්නේ A සහ B කියලා කොටස් දෙකක් අපිට පැහැදිලිව හම්බ වෙනවා. මේ A B කියන කොටස් දෙකෙන් අපි එක කොටසයි තෝරගෙන ලියන්න ඕනේ. A කොටසෙන් අහන්නේ ලිපිය, B කොටසෙන් අහන්නේ අදාළ chart එක. හරිද? bar chart එක, pie chart එක, හෝ table එක. එතකොට මේ පාරේ 2024 O level English paper එකේ අහලා තියෙන්නේ A කොටසෙන් අහලා තියෙන අපි පැහැදිලිව ඕක සාකච්ඡා කරගත්ත model papers කතා කරනකොටත් පසුගිය අවුරුදු දෙකේම පෞද්ගලික ලිපියක් ආව නිසා මේ අවුරුද්දේ බොහෝ දුරට රාජකාරී ලිපියක් ඒවි කියලා අපි ඩිස්කස් කරගත්තා. එතකොට ඒ විදිහටම 2024 එක්සෑම් එකේදී රාජකාරී ලිපියක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔන්න ඔයා ඒ කොටස තෝරගෙන උත්තරයක් ලියපු ළමයෙක් නම් මෙතනට ඔයා ලියලා තියෙන්න ඕනේ රාජකාරී ලිපියක ආකෘතිය භාවිතා කරගත් උත්තරයක්. මම පොඩ්ඩක් ප්‍රශ්නේ පැහැදිලි කරන්නම්. Imagine that you are the secretary of the language club of your school. ඔබ ඔබගේ පාසලේ භාෂා සංගමයේ ලේකම්තුමා කියලා සිතා ගන්න කියලා කියනවා. You have organized. ඔබලා සංවිධානය කළ තිබෙනවා an inter-school debate competition. අන්තර් පාසල් විවාද තරඟාවලියක් to mark the මේ එක සමරන්න හරිද සනිටුහන් කරන්න to mark the 5th anniversary. පස්වන anniversary එක of the club. මේ club එකේ. Write a letter to the principal of neighboring school. ඔබගේ අසල්වාසී පාසලට ලිපියක් යවන්න කියනවා. Requesting ඉල්ලීමක් කරමින් him or her to send the debating team of his or her school to the competition. අර අල්ලපු පාසලේ ඉන්න විදුහල්පතිතුමාට කියනවා එයාලගේ පාසලේ ළමයි කණ්ඩායමක් මෙන්න මේ විවාද තරඟයට සහභාගී කරවන්න කියලා. අන්න එහෙනම් අපිට ඒ සම්බන්ධව අපේ පාසලේ ලැන්ග්වේජ් ක්ලබ් එක විසින් අල්ලපු පාසලේ neighboring school එකේ principalට ලිපියක් යවන්න ඕනේ. එයාලගේ පාසලේ ළමයින්ව මේකට සහභාගී කරවන්න කියලා මේ competition එකට. පැහැදිලිද? ඔන්න ඕකයි සරලම කතාව. හරිම ලේසි ප්‍රශ්නයක්.
use about 100 words වචන 100ක් භාවිත කරන්න ඕනේ. ඒක ඔයා chart එක ලිව්වත් letter එක ලිව්වත් දෙකම එකයි. 100ක් use කරන්න ඕනේ. හරි. include the following. ඔයා ලිපිය තෝරගෙන ලියපු ළමයෙක් නම් මෙන්න මේ කාරණා ටික අනිවාර්යයෙන්ම point to point ඔයාගේ letter එකේ කොහේ හරි තැනක ආවරණය වෙලා තියෙනවා. ඒක මුල මැද අග වෙන්න පුළුවන් ආවරණය වෙලා තියෙන්න ඕනේ. හරිද? body of the letter එක. purpose of the event. event එකේ අරමුණ කියවිලා තියෙන්න ඕනේ. ඇයි ඔයා මේක පවත්න්නේ? මේ event එක පවත්න්නේ මම ලේසියෙම කියන්නම්. event එක පවත්වන්න වෙන්නේ හේතුව to mark the 5th anniversary of the club. ක්ලබ් එකේ 5 වෙනි ඇනිවර්සරි එක සංවත්සරය සමරන තමයි මේක කරන්නේ. එහෙනම් ඔයා මේ වාක්‍ය අපි උපුටා ගැනීම කරන්නත් පුළුවන් මේ සෙන්ටෙන්ස් එකේ. මම එහෙම තමයි උත්තරේ හදලා තියෙන්නේ. එතකොට මේ සෙන්ටෙන්ස් එක ඔයා ලියනවා නම් purpose එක automatically ලියවිලි වෙනවා. ආයෙ වෙනම the purpose of this event කියලා ලියන්න ඕනේ නැහැ. හරිද? medium of the debate. මේ debate එකේ මාධ්‍ය. සිංහල මාධ්‍යෙන්ද, තමිල් medium එකෙන්ද, english medium එකෙන්ද කියලා අපි කියනවා. මාධ්‍ය. date, time and venue. මේ අදාළ මොකද්ද මේ ඩිබේට් කම්පිටිෂන් එක පැවැත්වෙන්නේ ඒ අදාළ ප්‍රින්සිපල්ට කියන්න බෑ. කවද්ද කීයටද කොහෙදද? ඩේට් ටයිම් වෙනු. ඒකත් ඔයා කියලා තියෙනුනේ. confirm of participation. sorry confirmation of participation. අපි දැන් එතුමට කියන්න ඕනේ confirmation එකක් දෙන්න කියලා. සහභාගීත්වයට තහවුරු කිරීමක් ඉල්ලන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ කට්ටිය සහභාගී වෙනමු කියලා අපි අවසානයේ ඉල්ලීමක් කරන්න ඕනේ සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම අපිට පුළුවන් ඩෙඩ්ලයින් එකක් දෙන්නත් පුළුවන්. මෙන්න මෙදිනට පෙර අපිව දැනුවත් කරන්න කියලා. එතකොට මේ වගේ සිටුේෂන් එකක් මෙතන හදන්න තියෙන්නේ. හරි. දැන් බලමු අපි ඒකේ උත්තරේ. මම දැන් මේ හිස්තැන නම් මට ඒකේ මම මෙතන යූස් කරගත්තේ මේ pie chart එකේ උත්තරේ ගන්න. මම අර එසේ ලියන හිස්තැනේ ලියලා තියෙනවා. මේ අදාළ ලිපියේ උත්තරේ. දැන් ඔයාලට මේ ආන්සර් ෂීට් එකත් මගෙන් ගන්න පුළුවන්. ඔයාලට ඒකත් අරගෙන බලන්න පුළුවන් කොහොමද ඔයා ලියපු උත්තරේ හරිද වැරදිද කියලා ආයෙ වතාවක්. හරි දැන් අහගෙන ඉන්න කොහොමද ලියලා තියෙන්නේ කියලා. මම මෙතන පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ පීවරින් පීවර උත්තරේ තමයි පෙන්නන්නේ. හරිද? ඕකේ බලන්න. ටෙස්ට් නම්බර් 14 වල A කොටස. ආරම්භය පටන් ගන්න ඕනේ පළවෙනි පියවර යවන්නාගේ ලිපිනෙන්. එතකොට යවන්නාගේ ලිපිනේ අනිවාර්යයෙන්ම අපි නියෝජනය කරන්නේ පාසලක් නිසා ස්කූල් ඇඩ්‍රස් එක වැටෙන්න ඕනේ අදාළ සංගමයේ නමත් සමග. මෙතනදී සංගමයේ නම ලියන එක අත්‍යවශ්‍යම නැහැ. නමුත් ලියන එක වඩා හොඳයි ආරම්භයට. ඕකේ. The language club කියන එක තිබ්බනම් වඩා හොඳයි. The language club ඊට පස්සේ අනිවාර්යයෙන්ම පාසලේ නම තියෙන්න ඕනේ. ඔයා තෝරගන්න ඕනම පාසලක නමක්. ඔබගේ පාසල වෙනකොට නැත්නම් ආදේශික පාසල නමක් වෙන්න පුළුවන්. හරිද? ඔයාගේ ස්කූල් නේම් එක. The language club, Mahinda College, Elite Road, Gold. Okay. හරි. ඔන්න යවන්නාගේ ලිපිනේ. දෙවෙනි පියවර තමයි date එක. ඒ කියන්නේ අපි ලිපිය ලියන දවස. දැන් අපි එතන මම මේ ලිපිය ලියන්නේ අද නම් අද 26 නම් ඒ date එක ගන්න ඕනේ. දැන් ඔයා මේක ලිව්වේ 20 නේ. මාර්තු 20 ලිව්වා ඉංග්‍රීසි එක්සෑම් එක. ඒතර ඔයා යූස් කරලා තියෙනෝනේ 20th March 2025 කියලා date එකට. හරිද? ඒ වගේ. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි ලබන්නාගේ ලිපිනේ. ලබන්නාගේ ලිපිනේදී පළවෙනි පියවර තමයි ඔයා the principal කියන එක මුලට අනිවාර්යෙන් දාලා තියෙනනේ තනතුර. එතනින් එහාට තමයි අදාළ principal ගේ ලිපිනේ හදන්නේ. ස්කූල් නේම් එකත් එක්ක. the principal, Richmond College, Richmond Hill, Gold. ඔන්න ඒ අසල්වාසී පාසලේ ලිපිනය අදාළ තනතුරත් සමග. දැන් ඔයාලට අවශ්‍ය නම් මේ principal කියන එක යටින් ඒ අදාළ principal ගේ නමක් උපකල්පනය කරලා හදලා දාන්න පුළුවන්. හරිද? උදාහරණයකට the principal KK පියදාස. හරිද? Richmond College, Richmond Hill, Gold. එහෙම හදාන්නත් පුළුවන්. ඕකේ. ඊට පස්සේ හතරවෙනි පියවර තමයි ආමන්ත්‍රණය salutation එක dear sir කියලා ගන්නත් පුළුවන් නැත්නම් dear principal කියලා ගන්නත් පුළුවන්. දෙකෙන් ඕන එකක්. නැත්නම් dear madam කියලා ගන්නත් පුළුවන්. ඕකේ. dear sir නැත්නම් dear principal නැත්නම් dear madam නැත්නම් dear sir/dear madam. හැබැයි අපි මේක අසල්වාසී පාසල නිසා අපිට sir madam තෝරගන්න අවුලක් නැහැනේ. ඒ නිසා ඔයා ඍජුවම sir හරි madam හරි තෝරගත්තා නම් හරි. නැත්නම් dear principal ගියත් ඒත් හරි. දෙකම ලියන්න ඕනේ එකයි ලියන්නේ. හරිද? ඕකේ. කමා එකක් දැම්මා රූලක් අත්තරියා. ඊට පස්සේ අපි ගියා මාතෘකාව දාන්න පස්වෙනි පියවර විදිහට. මම මෙතන මාතෘකාව හදලා දිනවා an inter school debate competition කියලා. අන්තර් පාසල් විවාද තරගයක් කියන එක. හරිද? an inter school debate competition අනිවාර්යයෙන්ම රාජකාරී ලිපියක මාතෘකාව දැම්මිය යුතුයි. මාතෘකාව දාලා යටින් ඉරක් ඇඳියත් යුතුයි. එහෙම තියෙනවා තමයි එතනට ලකුණු හම්බ වෙන්නේ. හරිද? an inter school debate competition. හරි. ඒකත් පැහැදිලි. ඊට පස්සේ තියෙනවා අපි ලිපිය ලියන්න ආරම්භ කරනවා 6 වෙනි පියවර. හරිද? අපි මේක කතා කරගත්තේ එහෙම තමයි. අපි මේක ලස්සනට කතා කරලා තිනවා මොඩල් පේපර් නම්බර් 5 එකේ. අපි විභාගෙ මුලින් කතා කරලා අවසන් අනුමාන ප්‍රශ්න පත්‍රයේත් අපි මෙන්න වගේම රාජකාරී ලිපියක් පියවරෙන් පියවර ඊට කලින් දවසේ පැහැදිලි කරා. දැන් මේ තියෙන්නේ එමින් රාජකාරී ලිපියක් බලන්න. 6 වෙනි ස්ටෙප් එක අපි ප්‍රධාන ඡේද කොටස් දෙකකට ලියන්නේ. මේ තියෙන්නේ 6 පළවෙනි ඡේද ලිපිය ලිවීමට හේතුව. මෙන්න අරන් තිනවා I am writing this letter to tell you about a debate competition. මම මේ ලිපිය ඔබට ලියන්නේ විශේෂම ලියන්නේ ඩිබේට් කම්පිටිෂන් එකක් පිළිබඳව ඔබට පැවසීමට. හරිද?
එහෙම කියලා රූලක් අතරට දෙවෙනි පැරග්‍රාෆ් එක. මෙතන 6 දෙවෙනි පැරග්‍රාෆ් එක, body of the letter එකේ දෙවෙනි පැරග්‍රාෆ් එක. ඒ අදාළ කරුණු ටික දැන් අපි අර විදුහල්පතිතුමාට දැනුවත් කරන්න යන්නේ. මෙන්න කරුණු ටික මම අරගෙන තියෙනවා. බලන්න ඔයා මේ වගේ අදහස් දක්වලා තිබුණද කියලා වාගේ ලෙටර් එකේ. The language club of Mahinda College has organized an inter-school debate competition to mark the 5th anniversary of the club. මේ තියෙන්නේ මම උපුටා ගැනීමක් කරලා හදපුවා. The language club of school name එක දාලා තිනවා. Mahinda College has organized සංවිධානය කර තිබෙනවා and is inter-school debate competition to mark the 5th anniversary of the club. ඒක කිව්ව ගමන් purpose එක කියුණා. ඊට පස්සේ කියනවා මාධ්‍ය the debate will be conducted in English. passive voice වලින් අරන් තියෙන්නේ. හරිද? the debate විවාදය පැවැත්වෙනු ඇත නැත්නම් පවත්වනු ඇත ඉංග්‍රීසියෙන්. the debate will be conducted in English. ඔයා ඒහා සමාන අදහසක් දක්වලා තිබ්බනම් මීඩියම් එකට හරි. ඊට පස්සේ දිනේ වෙලා විස්ථානය it will be held. එය පැවැත්වෙනු ඇත. අපි notice වලත් ඕක කියන්න තිනවා. it will be held මුලින්ම දිනය on 31st March 2025 මාර්තු මාස 31 ටයිම් එක at 9 am පෙරවරු 9ට ස්ථානය in our school main hall. ඔන්න දිනේ වෙලා විස්ථානෙත් කිව්වා. හරි. ඊට පස්සේ අර participation එක confirm කරන්න කිව්වා. මම ඒකට විස්තරයක් දාලා දෙන්න මෙන්න මෙහෙම. We would be delighted. අපි සතුටටපත් වෙනු ඇත. We would be delighted to have your participate. To have your school participate in this event. මේ event එකට සහභාගී වෙන එක ගැන අපි සතුටටපත් වෙනවා කියලා කියන්නේ. හරිද? එහෙම ප්‍රකාශනයක් අරගෙන ඊට පස්සේ මම මෙහෙමත් කියලා තිනවා. Please confirm your participation. කරුණාකරලා confirm කරන්න. තහවුරු කරන්න ඔබගේ participation එක before 28 March. මාර්තු මාසේ 28ට පෙර ඔබගේ පාසල එනවද නැද්ද කියන confirmation එක අපිට දෙන්න කියලා අදහස් දක්වීම කරන් තියෙනවා. හරිද? ඔන්න අදාළ principal වලට දෙන පණිවිඩය. හරි. එතනින් පස්සේ ඊළඟට කියලා දෙන්නේ මෙන්න මෙහෙම. I would be much obliged. මම බොහෝ සතුටටපත් වෙනවා. If you could please give your ඔබ ලබා දෙන්නේ නම් kind consideration on this. මේ පිළිබඳව ඔබගේ කාරුණික අවධානය. හරිද? මතක ඇති අපි ඕක ඉගෙන ගත්තා 7 වෙනි පියවර විදියට complimentary closing කියලා ওই letter writing පාඩමේ රාජකාරී ලිපියේදී. I would be much obliged if you could please give your kind consideration on this. මේක පාඩම් කරලා ඉන වාක්‍ය. හරිද? ඔන්න අපි මේ ටික ඉගෙනගෙන තිබ්බනම් හරිම ලේසියෙන් ওই ටික දාලා ලියන්න තිබ්බා. එතනට මේකතු කරනවා we are waiting for your reply කියලා. අපි ඔබගෙන් මීට ප්‍රතිචාරයක් එනකම් බලා සිටිනවා කියන එකත් එතනට මේකතු කරා. ඒ ඡේදෙටම. හරි. ඒ 7 වෙනි පියවර. ඊට පස්සේ 8 වෙනි පියවර අරන් තියෙනවා ස්තුති කිරීම රූලක් අත්තරලා පැහැදිලිවම thank you කියලා. ස්තුති කිරීම අවසාන පියවර 4. මේ තියෙන්නේ 9 වෙනි පියවර. your sincerely නැත්නම් your faithfully. හරිද? ඔබේ විශ්වාසී නැත්නම් ඔබට සත්‍යගරුක කියන අදහස. your sincerely. හරිද? එතකොට අපි ඒක දාන්නේ the clause එක විදිහට 9 වෙනි පියවර. 10 වෙනි පියවර ලියන්නාගේ අස්සන. දැන් අපිට පැහැදිලිව ප්‍රශ්නේ කිව්වා අපි කවුද කියලා. අපි තමයි මම පෙන්නන්නම්. මෙන්න question එකේ බලන්න. Imagine that you are the secretary of the language club. Language club එකේ secretary තමයි අපි. එහෙනම් අපි ඒ secretary විදිහට තමයි මේක ලියලා තියෙන්න ඕනේ. හරිද? Okay. එහෙනම් අපි අන්තිමට දානවා අපේ your sincere එක දැම්මා 10 වෙනි එකේ අපේ අස්සන දැම්මා. 11 වෙනි පියවර ලියන්නාගේ නම. එහෙනම් අපි තමයි ලේකම් අර අදාළ club එකේ. එහෙනම් අපේ නමේ කොටස් දෙකක් තිබ්බා. මම මෙතන example එකකට නමේ කොටස් දෙකක් දාලා තිනවා. රුවන් සිතුමින කියලා. හරිද? ළමයේගේ නම. රුවන් සිතුමින. හරි. පහලට ආවා. අදාළ පුද්ගලයාගේ තනතුර the secretary කියලාත් අරන් තිනවා. හරි. ඊට යටින් දැම්මා language club. language club එක නම් දාන්න එක අනිවාර්ය නැහැ. මොකද ඒක දන්නෝ අපි අර යවන්නාගේ ලිපින උඩින්ම දාපු නිසා. මම ඒ නිසා තමයි මේක වරහන් කරලා නැවත ලියලා තියෙන්නේ. ඒක නොදැම්මට ප්‍රශ්නයක් නැහැ. the secretary කියන තැනට ලියුමනම් ඒත් උත්තරේ ප්‍රමාණවත්. හරිද? your sincerely අත්සන දැම්මා. නමේ කොටස් දෙකක් ලියලා තියෙන්න ඕනේ. නම ලියනකොට ඊට පස්සේ තනතුර දැම්මා the secretary කියලා. අවශ්‍ය නම් language club කියන එකක් දාන්න පුළුවන්. හරිද? ඔන්න letter එකේ answer එක බලන්න ඔයාගේ උත්තරේ කොතෙක් දුරට සාර්ථකද කියලා. හරි. ඊට පස්සේ එන්න ඔයාගේ chart එකේ උත්තරේ බලන්න. හරි. B කොටසෙන් chart එක නහලා තියෙන්නේ. හරි. සාමාන්‍යයෙන් ළමයින්ගේ බහුතරයක් ලියන්නේ letter එකට සාපේක්ෂව chart එක තමයි ලියන්නේ. හරිද? මොකද letter එකට වඩා chart එක ටිකක් ලේසි නිසා. හරිද? හැබැයි ඉතින් සමහර ළමයින්ට ওই දෙකම ලේසි නම් එයාලා ඉතින් කැමති එකක් දෙකෙන් ඕන එකක් ලියුවත් ලකුණු එකම ප්‍රමාණය හම්බ වෙයි. හරිද? හැබැයි chart එක තමයි ළමයින්ගෙන් බහුතරයක් ලියන්නේ. හරි. බලනවා මේ පාර ලියපු chart එක කොයි විදියටද විස්තර කරගත්තේ කියලා. අපි ওই වගේම chart එකක් model paper number 5 එකෙත් ඉගෙන ගත්තා. කොහොමද chart පාඩම විස්තර කරන්නේ කියලා. හරිද? ඒ නිසා අපි මේ කරපු model paper series එක අපි විභාග වෙනුවෙන් කතා කරපු model paper series එක ගොඩක් වැදගත් වුණා. ඔයාලගේ මෙන්න මේ 2024 O level examination එකට. මම හිතනවා එහෙම වුණා කියලා. හරිද?
හොඳයි. බලන්න the following pie chart. ඔන්න following කියන වචනේ අපි දැන් දන්න ඕකේ ආදේශකය. above කියලා එනෝනේ උත්තරෙට. The following pie chart shows the future plans. අනාගත සැලසුම් of 100 grade 11 students. 11 වසරේ ළමයි 100කගේ of King's College කළුතර. හරිද? Write a description about the future plans of grade 11 students referring to the pie chart. Use about 100 words. හරි මේ ළමයින්ගේ future plans ටික සම්බන්ධව තමයි අපිට මේ pie chart එක විස්තර කරන්න තියෙන්නේ. වචන ටික බලවතින් අපිට උදව් විදිහට දීලා තිනවා most, many, more than, equal, less than සහ least කියන වචන සෙට් එක. ওই ටිකත් අපිට support එකට ගන්න පුළුවන් සංසන්දනය කිරීමේදී. හරි. future plans ටික දීලා තිනු පහලින් එතන අපිට අදාළ සංකේතෙත් එක්ක බලා ගන්න පුළුවන්. වැඩිම දෙනෙක්. මේ තියෙන්නේ. වැඩිම දෙනෙක් එයාලගේ කැමැත්තක් දක්වන්නේ මොනවටද? එයාලගේ future plan එකක් විදියට අපිට පැහැදිලිව පේනවා මේ entering state universities. රජයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන එක තමයි එයාලගේ ප්‍රධානම plan එක වෙන්නේ. මේ ළමයි මේ 100ගෙන් 45%ක්ම කැමති වෙන්නේ රජයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන එක. ඊට පස්සේ අඩුම දෙනෙක් කැමති මොකටද? අර ඩොට් තියෙන්නේ. අඩුම දෙනෙක් කැමති going abroad for employment. ඒ කියන්නේ විදේශගත වීම රැකියාව සඳහා. හරිද? ඒක තමයි අඩුම දෙනෙක් කැමති. හරිද? ඊට පස්සේ සමාන අගයකුත් අපිට පැහැදිලිවම පේනවා ලේසි හරිම ලේසි chart එක 113 ගාන ඉන්නවා following vocational courses වෘත්තීමය පාඨමාලා හදාරණ එකයි 113ක් ඉන්නවා තව engaging in self employment තමන්ගෙම ස්වයං රැකියාව නියුක්ත වෙන අය 113 ගානේ. ඔන්න ඔය දෙක තමයි අපිට හදාගන්න තියෙන්නේ සමාන අගයක් විදියට. හරි. එහෙනම් ප්‍රධාන ලක්ෂණ තුනක් අපිට පැහැදිලිව වෙනවා. වැඩිම අගයක් තියෙනවා ළමයින්ගෙන් වැඩිම දෙනෙක් අඩුම අගයක් පැහැදිලිව තියෙනවා සමාන අගයකුත් අපිට මේ පාර දීලා තිනවා ඒ නිසා හරිම ලේසියෙන් ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා වැඩිම අඩුම සමාන ඒකත් එක්ක අපි තව එක්ස්ට්‍රා ලක්ෂණයක් කිව්වනම් හරි. ඔතන අපිට එක්ස්ට්‍රා ලක්ෂණයක් විදිහට දැන් මේක වැඩිම අගය ගන්න අපිට මෝස් ගන්න පුළුවන් අඩුම අගය හදන ලීස් ගන්න පුළුවන් සමාන අගය ගන්න ඉක්වල් ගත්තා. තව අපි අමතර ලක්ෂණයක් ගන්න more than හරි less than හරි ගන්න පුළුවන්. නැත්නම් දෙකම ගන්නත් පුළුවන්. හරිද? දෙකම ගන්න පුළුවන් නැත්නම් දෙකෙන් එකක් තෝරා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. more than හරි less than හරි දෙකම ගන්න පුළුවන් වඩා හොඳයි. ඊට පස්සේ තව තියෙන many කියලා එකක්. අපි many කියන එක ගන්න conclusion එකට නැත්නම් අපි අවසන් නිගමනයට. හරිද මේ තියෙන්නේ? මම many කියන එක දාලා හදලා තියෙන අවසන් නිගමනයට. many students කියන එක. අපි ඒක බලමු අන්තිමට. හරි. එහෙනම් ඔන්න මේ pie chart එක විස්තර කරන්න යන්නේ පළවෙනි paragraph එක අපි හදන හඳුන්වා දීම. උපුටා ගැනීමක් විදියට following වෙනට above දාලා හදලා තියෙන්නේ. බලන්න ඔයාලා මෙහෙම ලිව්වද කියලා. the above pie chart. දැන් මම දෙන උත්තරේ ඔයාලා ලියපු අදහස් අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි අදහස ඒ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන අදහස් තියෙනම් ලකුණු හම්බුන නැත්නම් ඔයා හිතනකුණා සර් දීපු උත්තරේ වගේ නෙමෙයි මං ලිව්වේ. එතකොට මං ලියපු එක වැරදි ඇති. නෑ එහෙම නෙමෙයි. ඔයා කරුණු ටික ලියලා තියෙනවා නම් හරි. ඒක විවිධාකාරයෙන් ලියන්න පුළුවන්. හරිද? දැන් මම දෙන්නේ එක ආකෘතියකින් ඔයා තව ආකෘතියකින් ලියලා තියෙන බං. ඒක ගැටලුවක් නෑ. කොහොම හරි අර අන්තර්ගත විය යුතුද? අපි කියන කන්ටෙන්ට් එක. කන්ටෙන්ට් එක හොඳට තියෙනවා නම් ඒ ලියපු උත්තරය ඇතුලේ ඔයාට ලකුණු හම්බ වෙනවා. හරිද? ඒක ගැටලුවක් නෑ. හරි. The above pie chart shows the future plans of 100 grade 11 students of King's College කළුතර. හරි. ඔන්න හඳුන්වා දීම. ඊට පස්සේ කියලා දෙනවා අපිට පැහැදිලිව මේක ලියන්න පුළුවන් මොනවද මේ chart එකේ තියෙන විස්තර ටික කියලා. මේක තියෙන future plans නේ. එහෙනම් මම ওই ටික ලියන මෙන්න මෙහෙම අනාගත සැලසුම් වන්නේ කියලා මේ සෙට් එකකම අදාළ ලියන්න. හරිද? ඔන්න බලන්න ඕනම අමාරු ළමයෙකුට මේ වගේ වාක්‍ය හදලා ලියන්න පුළුවන් නේ. ලේසියෙන්ම අවස්ථාවක් හදාගන්න පුළුවන්. The future plans are අනාගත සැලසුම් වන්නේ අර එකින් එක ලිව්වා කමදාල් entering state universities entering private institution following vocational courses engaging in self employment අවසාන කැන්ඩ් එක දාලා and going abroad for employment ඔන්න පළවෙනි පැරග්‍රාෆ් එක රූලක් අත්තරියා second පැරා එකට ආවා ඒකේ ලියනවා සංසන්දනය කිරීම ටික ඔන්න මම සංසන්දනය කරපු විදිය බලන්න ඔයාලා වෙනස් විදිහට සංසන්දනය කරලා තියෙන්න පුළුවන් ගැටලුවක් නැහැ අදහස හරිනම් ඕකේ හරි. දැන් ඔයාලට මේක කරගෙන යනකොට මේ second part එකේ ගැටලු සහගත තැන් තියෙනවා මට කියන්න. හරිද? එතකොට මම ඒකට ඔයාලට උත්තරයක් හෝ විසඳුමක් දෙන්න. හරිද? Okay බලමු. According to the pie chart. pie chart එකට අනුව most students ඔන්න most කියන එක අරගෙන මම හදුවා වැඩිම ළමයි සංඛ්‍යාවක් කියන එක. most students plan to සැලසුම් කරනවා plan to enter බලන්න අර to කියන එකෙන් පස්සේ ක්‍රියාපදයේ entering කියන එක මම enter කියලා ක්‍රියාපදයේ මුල් ස්වරූපයට හදලා තියෙනවා. මතකද අපි ඔක අද කතා කරපු උත්තරෙත් මතකද අර 2 එකෙන් පස්සේ climb කියන ගත්තා
to climb කියලා. එහෙනම් මෙතනත් ඒ වගේ තමයි to entering නෙමෙයි අපි ගන්න to enter කියලා. අර ing form එක ඉවත් වෙනවා to එකෙන් පස්සේ අපි ක්‍රියාපදේ මෙතනට use කරනකොට infinitive form එකෙන් වර්තමාන කාලය. හරිද? එතන most students plan to enter state universities. සැලසුම් කරනවා ඇතුළත් වෙන්න රජයේ විශ්වවිද්‍යාලවලට. හරි. ඔන්න මම පළවෙනි දත්තේ කිව්වා වැඩි මගයක් කියන එක. Most students plan to enter state universities. කැමති නම් අපිට මෙතන සංඛ්‍යාත්මකව ඕක දක්වන්න පුළුවන්. එය 145යි කියලා. හරිද? it represent 45% කියලා ගන්න පුළුවන්. හරිද? ඒ විදිහට අපිට use කරන්න පුළුවන්. නැත්නම් which is 45%. ඒ වගේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අරන් තියෙනවා අලුත් සම්බන්ධකයක්, අලුත් සංසන්දනයක් නිසා අඩුමගය and also ඒ වගේම the least number of students. සිසුන්ගෙන් අවම ප්‍රමාණයක්. නැත්නම් සිසුන්ගෙන් අඩුම සංඛ්‍යාවක් the least number of students plan to සැලසුම් කරනවා මොකටද 106ක් ඉඳියේ අර විදේශගත වීමට plan to go abroad for employment. හරිද? විදේශගත වීමට තමයි යාළගේ සැලසුම තියෙන්නේ. plan to go abroad for employment. හරි. අඩුමගෙත් කිව්වා. දැන් තවත් අලුත් සංසන්දනයක් නිසා මම තවත් සම්බන්ධයක් ගත්තා as well as කියන එක. ඒ වගේම සමාන සංඛ්‍යාවක ළමයි ප්‍රමාණයක් an equal number of students සමාන සංඛ්‍යාවක සිසුන් ප්‍රමාණයක් කැමැත්තක් දක්වනවා කියලා මම අරන් තියන්නේ are interested in සමාන ප්‍රමාණයක සිසුන් ප්‍රමාණයක් කැමැත්තක් දක්වනවා are interested in following vocational courses අර 113 ගන්න තිබ්බේ following vocational courses and engaging in employment ඔන්න ඒ දෙක හරිද following vocational courses and engaging in self employment කියලා අපි මේ දෙක හදලා තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් සමානගයක් කිව්වනේ. හරි. වැඩි මගේ අඩු මගේ සමානගය. ප්‍රධාන ලක්ෂණ තුනම හරි. ඊට අමතරව තව එක්ස්ට්‍රා අදහසක් දක්වන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ තුනත් එක්ක හරි. මම මෙතන අඳින more than කියන එක වාක්‍යයක් විදිහට. හරි. on the other hand අලුත් සම්බන්ධකයක් අනෙක් අතට කියන අදහස on the other hand more students ඔන්න more than කියන එක සම්බන්ධ කරපු විදිය. more students වැඩි සිසුන් ප්‍රමාණයක් wish කියන්නේ plan වගේම තමයි බලාපොරොත්තු වෙනවා. wish to enter බලාපොරොත්තු වෙනවා ඇතුළත් වෙන්න private institutions පෞද්ගලික ආයතන වලට than වඩා than following vocational courses වෘත්තීය පාඨමාලා හැදෑරීමට වඩා වැඩි සිසුන් ප්‍රමාණයක් පෞද්ගලික ආයතන වලට කැමැත්තක් දක්වනවා කියලා කියන්නේ. හරිද? more students wish to enter private institutions than කියන වඩා මේකට වඩා than following vocational courses ඔන්නේ අර අර්ථය බලන්න. හරිද? මේකට වඩා මේකට වැඩි ප්‍රමාණයක් කැමැත්තක් දක්වනවා කියන එක. හරිද? ඕකේ. ඔන්න මං එහෙනම් more than කියලා තමයි එතනින් හදලා තියෙන්නේ. දැන් ඔයාලට ওই වගේම අනිත් පැත්තට less than කියලා දාලා වාක්‍යයක් හදන්න පුළුවන්. ඕකේ. දැන් ඔයා more than less than සම්බන්ධ කරපු විදිහ වෙනස් වෙන්න පුළුවන්. දැන් මම කරේ එක ක්‍රමයකට. ඔයා more than කියන එක වෙනස් ක්‍රමයකට ගේන්න පුළුවන්. හැබැයි අදහස ඕකේ නම් ලකුණු හම්බ වෙනවා. හරිද? හොඳයි. ඔන්න සංසන්දනය කිරීම ටිකක් කරා. අවසාන වශයෙන් ඔයා කන්ක්ලූෂන් එකක් නැත්නම් නිගමනයක් ලියලා තියෙන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් අපි පයි chart එකක් ඉවර කරන්නේ එහෙමයි. හරිද? අපි නිකම්ම සංසන්දනය කරලා නිකන් ඔටෝමැටිකලි ඔක අත්හරින්නේ නැහැ. හරිද? අන්තිමට සංසන්දනය කරලා ඉවර කරොතින් තමයි ඔයාගේ full පයි chart එක විස්තරය ඉවර වෙන්නේ. හරිද? ඔයා මොකද්ද මේ සමස්තය දිහා බලලා කියන්නේ? පයි chart එක දිහා බලලා ඔයාගේ අදහස මොකද්ද? අවසාන නිගමනය මොකද්ද? අපි යන්නේ ඒක තමයි සාරාංශගත කරන්නේ. හරි. මෙන්න බලන්න සාරාංශගත කිරීම. Finally analyzing this pie chart we can see that මේක අපි පාඩම් කරලා එකතු කරන්නේ උතන්ට. හරිද? Finally analyzing this pie chart we can see that අපිට දැක ගන්න පුළුවන් මොකද්ද? මම අර වැඩි මේක අඩු මේක සම්බන්ධ කරලා විස්තරයක් දාලා දිනවා. Many students බොහෝ සිසුන් ප්‍රමාණයක් prefer කැමති higher education උසස් අධ්‍යාපනයට. හරි නේද මේ කතාව? 145ක් ගත්තොතින් state universities වලට යනවා. ඒ වගේම තමයි 123ක් ඉන්නවා private institution. ඔය දෙක එකට එකතු කරොත් total එක කීයද? 68 නේද? 45 plus 23. හරිද? 68 සමස්ත 100% ප්‍රතිශතයෙන් 68ක් උසස් අධ්‍යාපනයට තමයි කැමති වෙන්නේ. ඒක හරිනේ. Many students prefer higher education, ඒකත් එක්ක මම තව conjunction එකක් විදිහට මෙතන while කියන එක use කරලා තිනවා. while ඒ අතරතුරේදී මොකද වෙලා තියෙන්නේ? while fewer students සිසුන් කිහිප දෙනෙක් විතර. හරිද? fewer students choose කියන්නේ තෝරා ගන්නවා working abroad. ඒ කියන්නේ විදේශගත වෙලා වැඩ කරන්න. හරිනේ? අර වැඩිම ප්‍රමාණයක් ළමයින්ගෙන් 11 වසර ළමයින්ගේ future plan හැමෙන් පස්සේ වැඩිම දෙනෙක් කැමති වෙන්නේ higher education පැත්තට යන්න.
හැබැයි 106ක් විතර ඉන්නෝ එයාලගේ එහෙම এডুকেෂන් පැත්තක් නැහැ. කෙලින්ම විදේශගත වෙලා මුදල් උපයන්න තමයි එයාලගේ බලාපොරොත්තු. එහෙනම් ඔන්න මම ඒක දිහා බලලා ලැබෙච්ච නිගමනය. දැන් ඔයත් ඒ හා සමානව කුමන හෝ වර්ගයක. දැන් මේ අදහසම වෙන්න ඕනේ නැහැ. දැන් අපි ගත්තොත් ළමයි 10 දෙනෙක් අවස්ථා 10ක නිගමන 10ක් ලියලා තියෙන්න පුළුවන්. ඒවට ලකුණු හම්බ වෙනවා. අපිට මෙතන අවශ්‍ය වෙන්නේ ඔබ දකින කෝණයත් එක්ක මොකක් හෝ නිගමනයක් ඉදිරිපත් කිරීම. ඒක අඩු එකකින් වෙන්න පුළුවන්, වැඩි එකකින් වෙන්න පුළුවන්, සමාන එකකින් වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නිගමනයක් තමයි අවශ්‍ය. හරිද? සාමාන්‍යයෙන් පොදුවේ දැක ගන්න පුළුවන්. මම හදපු එක තමයි many students prefer higher education. බොහෝ සිසුන් උසස් අධ්‍යාපනයට කැමැත්තක් දක්වන අතර while fewer students සිසුන්ගෙන් අඩු ප්‍රමාණයක් choose working abroad. තෝරගන්නවා විදේශගත වී වැඩ කරන්න. ඔන්න ඒකේ අවස්ථා ටික. පැහැදිලිද? හරි. ඊළඟට හරි. ඊට පස්සේ ඔන්න ටෙස්ට් නම්බර් 14 එකේ මම අවස්ථා දෙකම ඔයාලට කියලා දුන්නා. බලන්න ඔයාගේ උත්තරය එතකොට චෙක් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ටෙස්ට් නම්බර් 15 එකේ තෝරපු උත්තර ටික ඔන්න බලන්න හරිද වැරදිද කියලා. ටෙස්ට් නම්බර් 15. ප්‍රධාන රීඩින් ක්වෙස්චන් එක. හරි. මෙතනින් දැන් මට මේක මේ සම්පූර්ණයෙන් පැහැදිලි කරලා කියලා දෙන්න ටයිම් එක මදි. මොකද මම මේක ඩිස්කෂන් එකක් නොවේ කරන්නේ. ආන්සර්ස් විස්තර කිරීමක් පමණයි. හරි. බලන්න ඔයාලගේ උත්තර මේ විදිහට හරියද කියලා. දැන් පේපර් එකත් ඔයාලට ළඟට ගන්න පුළුවන් නිසා මුලින්ම උත්තර ටික මාක් කරලා තියාගන්න. ඊට පස්සේ බලන්න ඔයාගේ උත්තරේ කොයි විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරිද? හොඳට අහගෙන ඉන්න. හරි. ටෙස්ට් නම්බර් 15 එකේ අවස්ථා 6කින් ප්‍රශ්න අහන. 1 2 3 4 5 6 කියලා අනු කොටස් 6කින් අහන වෙන පළවෙනි එක. හරි. ඒකේ අපිට තියෙන්නේ state whether the following statements are true or false. හරි. ඒ අදාළ කොටුවේ නිවැරදි කොටුවේ හරියක් දාන්න ඕනේ. වැරදි කොටුවේ නම් වැරදි කොටුවේ පැත්තේ හරියක් දාන්න තියෙන්නේ. true or false කියලා දාන්න තියෙන්නේ. හරි. ඒකේ අහනවා මම දැන් මේක මේ ඡේදී විස්තර කිරීමක් කරන්නේ නැහැ. උත්තරේ තමයි කියලා දෙන්නේ. ඔයා ඒ උත්තරේ බලන්න මෙහෙමද දාලා තියෙන්නේ කියලා. හරිද? 500 years ago, sailing was dangerous as sailors did not have modern equipment. හරි මම දාලා වශයෙන් තේරුම කියන්නම්. හරිද? අවුරුදු 500කට කලින් හරිද? ඔය නාවිකයෝ නැත්නම් මුහුදේ ගියපු කට්ටියට භාවිතා කරන්න තිබ්බ නැතිලු modern equipment. හරිද? ඒ කියන්නේ නවීන උපක්‍රම තිබ්බ නැතිලු. උපකරණ තිබ්බ නැතිලු. ඒ කතාව හරි. ඡේදය කියවතින් අපිට ඒක හම්බ වෙනවා. එහෙම නවීන උපකරණ තිබ්බේ නැහැ. එයාලට සංචාරය කරන්න. හරිද? ඒකට ඒ කතාව හරි. did not have modern equipment. true කියන පැත්තට ඒක වැටෙන්න ඕනි. B එකේ කියනවා there were 4 ships in the fleet of ships that sail under the leadership of Magellan. මේකේ Magellan කියලා පුද්ගලයෙක් ඉන්නවා. මේ Magellan කියන පුද්ගලයාගේ නායකත්වයේ යටතේ ships 4ක් නැව් සමූහයට ships 4ක්ලු තිබ්බේ. හැබැයි උත්තරේ වැරදි. මොකද ship 4ක් නෙමෙයි මේ Magellan කියන එකත් එක්ක ships 5ක් තිබ්බා. ships 5ක් තිබ්බා. හරිද? ships 5ක් තිබ්බා. නැව් 5ක් තිබ්බා. ඒතකොට මෙතන කියන්නේ 4යි කියලා. ඒතකොට උත්තරේ වැරදි. ඔයා false පැත්ත තමයි එතන හරි ලකුණ දාලා තියෙන්නේ. ඒ උත්තරේ වැරදි. නැව් 5ක් තිබ්බා. හරිද? ships 5ක් තිබ්බා. ඒ නිසා වැරදි. මෙතන 4යි කියන්නේ උත්තරේ පරස්පරයි. හරි. C එකට આવතින් Ferdinand Magellan's voyage. මේ voyage කියන්නේ මුහුදු ගමන කියන එක. හරිද? voyage proved තහවුරු කරාලු that the world was round. ලෝකය ගෝලාකාරයි කියලා. සමස්ත ඡේදය කියලා අන්තිම පොයින්ට් එක. අවසාන වාක්‍යය වල අපිට හම්බ වෙනවා මෙන්න මේ නිගමනය. හරිද? මෙයාලගේ මේ මුහුදු ගමනෙන් තහවුරු වෙනවලු ලෝකය ගෝලාකාරයි කියලා. හරිද? වටකරයි කියලා, වෘත්තාකාරයි කියලා, රවුන්ඩ් කියලා. හරිද? එතකොට උත්තරේ හරි එක පිළිගන්න පුළුවන්. ඔයාලකට ටික් මාක් එකක් දාලා දෙන්න තුන්වෙනි එකට. අවසාන එකේ කියනවා Magellan successfully completed his journey. එයා සම්පූර්ණයෙන් එයාගේ ජර්නි එක සම්පූර්ණ කරාලු and return සහ නැවත ආවලු to Spain. ස්පාඤ්ඤයට in September 1522. හරිද? 1522 දී නැවත ස්පාඤ්ඤයට ආවලු. උත්තරේ වැරදි. එයා නැවතත් මේ ගමන සාර්ථකව සම්පූර්ණ කරලා එන්න වෙන්නේ නැහැ. එයාට මගදී එයාව මොකද වෙන්නේ? killed මරනවා. හරිද? ඒ නිසා ඒ අවස්ථාවේදී එයාට සාර්ථකව ඒ ගමන කම්ප්ලීට් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරේ වැරදි. ඕකේ. ඔයා D එකට false කියන උත්තරේ තෝරලා තියෙනවනේ. ඔයා නැවත වතාවක් ගෙදරදී මේ උත්තර ටික මෙහෙම බලලා ආයෙත් ඡේදය කියලා බලන්න මේ උත්තර ටික ඔයා මෙහිමද මාක් කරේ කියලා. ඒතකොට ඔයාට පොඩ්ඩක් මතක් වෙන්නේ. සමහර උත්තර අමතක වෙලා තියෙන බලන්න. දැන් හැබැයි මේ උත්තරේ තෝරනකොට ඔයාට මතක් වෙයි මම මේක තේරුවේ මේ පැත්ත නේද මේ true or false පැත්ත නේද කියලා. ඒතකොට ඔයාට හිතන්න පුළුවන්. හරි. ඊට පස්සේ underline question ටිකක් තියෙන 3 4 මේ ඉතුරු සෙට් එකකින් හරිද 2 3 4 5. හරි බලමුකෝ. දෙකේ අහනවා underline the correct answer. People on land did not know anything about the progress of the sailors because. හරි. මේ භූමියේ ඉන්න මිනිසුන් පොළවේ නැත්තම් මේ දේශයේ ඉන්න මිනිසුන් දන්නේ නැතිලු කිසිවක්
මේ සේලර්ස්ලා කරන දේවල්. හරිද? ඒකට හේතුව මොකක්ද කියලා අපෙන් අහන්නේ. මම මේ දල වශයෙන් තේරම කිව්වේ. උත්තරේ වෙන්නේ B කියන එක වා දෙකට තෝරන්න ඕනේ. There were no facilities on ships. ඒ දවස්වල මේ නැව්වලට තිබෙනලු පහසුකම් to communicate සංනිවේදනය කරන්න with others අනිත් අයත් එක්ක. ඔන්න ඔය සංනිවේදන අපහසුතාව නිසා තමයි මිනිසුන්ට දැනගන්න පුළුවන් කමක් නොලැබුණේ මේ සේලර්ස්ලා එයාලගේ මේ අලුත් සොයා ගැනීම පිළිබඳව. හරිද? කමියුනිකේෂන් එකේ අවුලක් තිබුණේ. ඒකට උත්තරේ B වෙන්න ඕනේ. තුන්වෙනි එකේ අහනවා when the fleet of ships started the journey in 1519 the ship that was under the command of Magellan was. හරි. මේ 1519 දී මේ යන චාරිකාවේදී මැග්ලන් කියන එක්කෙනා යටතේ තිබ්බ අදාළ ෂිප් එකේ නම අහන්නේ. ඒක පැහැදිලිව ඡේදෙ තිනවා ට්‍රිනිඩෑඩ් කියලා. ඒතර වික්ටෝරියා, සැන් ඇන්ටෝනියෝ, කන්සෙප්ෂන් කියන එක නෙමෙයි. ට්‍රිනිඩෑඩ් කියන එක පැහැදිලිව උත්තර පත්‍රයේ තියෙනවා. මේ අදාළ මේ අපේ ඡේදෙ තියෙනවා. ඕකේ. හරි. තුන්වෙනි එකට ඒ උත්තරේ තෝරලා තියෙන්න ඕනේ. Next one, number 4. The sailors that returned to Spain could prove. හරිද? ඉස්පාන්ට ආපු මේ කවුද මේ? නැවත ආපු මේ sailors-ලා මේ නාවිකයෝ ටික could prove පුළුවන් වුණාලු තහවුරු කරන්න that the world was round. ලෝකය ගෝලාකාරයි කියලා round කියලා හේතුව තමයි as මොකක්ද ඒකට හේතුව? අපේ මේ paragraph එකේ අන්තිමට වෙන මෙහෙම වාක්‍යයක් තියෙනවා. මෙන්න මෙතන one had kept a log. log එකක් ගන්නවා කියලා කියන්නේ අපි ඔය සටහනක් වගේ ගහන්නේ අන්න එකක් හරිද? One kept a log about the adventure that proved once and for all that the world was round. එහෙනම් ඔන්න ඔයක නිසා තමයි ඒක තහවුරු වෙන්නේ. පැහැදිලිව අපේ උත්තරෙත් තියෙනවා one of the sailors had kept a record. යම්කිසි වාර්තාවක් අර log එකක් තිබ්බා of the adventures of the journey. මෙන්න මේ යාළගේ ගමනේ පිළිබඳව. එතකොට ඒකෙන් තමයි එයා තහවුරු කරන්නේ. එහෙනම් හතරට උත්තරේවා A කියන එක තෝරලා තියෙන්න ඕනේ. හරි. number 5 එකෙන් අපෙන් අහන මෙන්න මේ pronoun එකෙන් කුමක්ද කියවෙන්නේ කියලා. What does the following word in line 18? 18 වෙනි පේළියේ තියෙන මෙන්න මේ his කියන වචනෙන් කුමක් ගැන දාන කියවෙන්නේ? Write your answers in the space. බලමුකෝ. 18 වෙනි පේළියේ අපිට දෙනවා his කියලා වචනය. 18. මේ තියෙන්නේ. මෙන්න මේ his කියන එකෙන් කුමක් ගැන දාන කියවෙන්නේ. අපි ඒක කියවන්න ඊට කලින් sentence එකක් ගන්න වෙනවා. Magellan කියලා එකක් තියෙනවා. ඔය තියෙන්නේ. Magellan was killed. Magellanව මැරුවා when he tried to force the natives there to become Christians. හරිද? ක්‍රිස්තියානිකරුවන් වෙන්න කියන එකට. But enough of his crew. නමුත් ඔහුගේ මේ crew කියන්නේ කණ්ඩායමෙන් ප්‍රමාණවත් තරමක්. But enough of his crew. මෙතන මේ his crew කියන්නේ ඔහුගේ කණ්ඩායම. එතකොට මේ ඔහුගේ කණ්ඩායම කියන්නේ මේ Magellanගේ කණ්ඩායම. එතකොට මේ his කියන එකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ Magellan කියන පුද්ගලයා සම්බන්ධ. එතකොට ඔයාට ආන්සර් එක විදිහට Magellan හෝ Magellanගේ කියලා ගන්න Maglans නැත්නම් Magellan කියන උත්තරේ තෝරන්න පුළුවන්. දෙකෙන් එකක්. හරිද? ඔයා ඒ උත්තරේ තෝරලා දෙනවා නම් එතන ලකුණක් හම්බ වෙනවා. හරිද? පස්වෙනි එකට his කියන්නේ එයාගේ නම. last one 6 වෙනි එක underline the phrase. යටින් අර ඉර කදින කාණ්ඩය වචන කාණ්ඩය යටින් that is closest in the meaning of the following. පහතේ වට ආසන්න අදහසක් තියෙනවා. explore in line 10. 10 වෙනි පේළියේ තියෙන explore කියන එකට මොකක්ද දාන්න වඩාත්ම ගැලපෙන අවස්ථාව. explore කියන එක අපි සාමාන්‍ය තේරුම ගත්තොත් ගවේෂණය කිරීම. එතකොට උත්තරේ බලවදින් දෙක තෝරලා තිනවා to search more about a place. යම්කිසි ස්ථානයක් ගැන වැඩිදුර මේ සෝදිසි කිරීම. අපි ඒකට කියනවා explore කියලා. එහෙනම් අංක දෙක තමයි ඔය එතන උත්තරේ තෝරන්න ඕනේ. explore කියන එකට to search more about a place කියන එක තේරුණා නම් හරි. අවසාන එක awful in line 50. ඔන්න ඔය awful කියන එකේ තේරුම වාට දන්නේ නැත්නම් ඔතනදී උත්තරේ තෝරද්දී පොඩි ගැටලුවක් එන්න පුළුවන්. awful කියන එකේ තේරුම තමයි භයානකයි කියන එක. dangerous කියන එකම තමයි. එතකොට ඔය dangerous කියන නැත්නම් awful කියන එකට සමාන අවස්ථාව තමයි හතරවෙනි එක extremely bad කියන එක. ඔය මුහුදු ගමන් වල තියෙන අවස්ථාව. හරිද? awful extremely bad අතිශය භයානකයි කියන එක. එහෙනම් ඔයා B කියන එකට අංක 4 තෝරලා තියෙන්න ඕනේ. ඔන්න test number 15 එකේ answers ටිකක් බලා ගන්න. හරිද? එතනින් ඒ කොටසත් ඉවරයි. lastly test number 16 එකට આવතින් ඔයා ඉතින් එතන ලියලා තියෙනවනේ මේ මාතෘකා හතරෙන් එකක්. A B C D කියන කොටස් හතරෙන් එකක්. එතකොට මේ පාර අහලා තිනවා A කොටසෙන් සාමාන්‍ය පරිදි ආටිකල් එකක් ඇවිල්ලා තිනවා. B කොටසෙන් ඇවිල්ලා තිනවා essay එක. C කොටසෙන් ඇවිල්ලා තිනවා speech එක. D කොටසෙන් අපි සාමාන්‍යයෙන් මෙතන බලාපොරොත්තු වෙන ඇත්තටම ඩයලොග් එකක් AV කියලා. හැබැයි ඩයලොග් එකක් නම් ආවේ නැහැ. මොකද දැන් මේ අවුරුද්දත් එක පසුගිය අවුරුදු තුනේම අහලා තියෙන ස්ටෝරිස්. හරිද? සාමාන්‍යයෙන් ඉතින් අවුරුදු දෙකක් එක පිටට ස්ටෝරිස් රිපීට් වෙලා ඊළඟ අවුරුද්දේ ඩයලොග් එකක් එන්න ඕනේ සාමාන්‍යයෙන්.
හරිද? හැබැයි මේ අවුරුද්දත් අපි ස්ටෝරි එකම තමයි. ඒ නිසා අපිට පැහැදිලිව චිත්‍රයක් තියෙනවා 2025 ඕලෙල් බැච් එකට නම් ඩයලොග් එකක් බොහෝ දුරට ආදේශ වෙයි කියලා. මොකද අවුරුදු 3ක් රිපීට් වුණේ ස්ටෝරි එකනේ. ඒක වෙනස් වෙන්න ඕනේ ප්‍රශ්නේ. හරිද? හොඳයි. එතකොට බලන්න ඔයා මෙතනින් මොකද තෝරගත්තේ කියලා. ඒ තෝරගත්ත මාතෘකාව සම්බන්ධව සාර්ථක අදහස් දැක්වීමක් කරලා තියෙනවා නම් ලකුණු 15ක ප්‍රශ්නයක්නේ. එතකොට ඔයා මේකේ ලකුණු ටික හදනකොට පොඩ්ඩක් ටෝටල් එකත් එක්ක බලන්න. ඔයා මේ එසේ එක හෝ ආටිකල් එක හෝ ස්පීච් එක නැත්නම් ස්ටෝරි එක ලියද්දි කොච්චර දුරට මේක ලියලා තියෙනවද? දල ලකුණක් විදිහට කීයක් වාට දාන්න පුළුවන්ද කියලා. දැන් සාමාන්‍යයෙන් හිතන්න පුළුවන්නේ. තමන් ලියපු ප්‍රමාණය අනුව මම මේක මේ මෙච්චර ප්‍රමාණයක් ලියුවා මට මේකේ අවමය. දැන් සමහරට අවමය ගන්නට වඩා වැඩි ගණක් විභාගෙදී හම්බ වෙයි. නමුත් ඔයා දල ලකුණක් දානවා මට ලකුණු 15 වෙනි ලකුණු 7ක් විතර හම්බ වෙයි. එතකොට ආයේ ලකුණු 7 දාන්න වාගේ ටෝටල් එකට දාලා එකතු කරලා බලන්න වාගේ සමස්ත ලකුණ. ලකුණු 100න් දැන් ෆස්ට් පාර්ට් එකේ අපිට හම්බුණා කියලා හිතන්නකෝ ලකුණු 30ක්. එතකොට සෙකන්ඩ් පාර්ට් එකේ ওই ලකුණු 60න් ඔයාලා දල ලකුණු එකතු වෙන පස්සේ ලකුණු 35ක් ආවා. එතකොට ටෝටල් එක කීයද? 30 plus 35 65. එතකොට ඔයා දල ලකුණු ටික දාලා ලකුණු 65ක විදිනවා. එතකොට ඔයා දන්නවා මට විභාගෙදී මේ වගේ පාස් එකක් තමයි එන්න තියෙන්නේ කියලා. ඔයා කලින් උපකල්පනය කරනවා ඔයාගේ පාස් එක. දැන් හිතන්නකෝ එක ළමයෙක්ට ওই ටෝටල් එක එකතු කරන් පස්සේ එයාට ලකුණු ආවේ ෆස්ට් පාර්ට් එකේ ලකුණු 20යි. සෙකන්ඩ් පාර්ට් එකේ ওই දීපු උත්තර ටිකත් එක්ක මතකයෙන් බලනකොට එයාට ආවේ ලකුණු 20යි. ලකුණු 60. දැන් ටෝටල් එක කීයද? ලකුණු 40යි. දැන් ලකුණු 40ක් කියන්නේ අනිවාර්යයෙන්ම S පාස් එකක්. එතකොට S පාස් එකක් නම් ඔයාට මේ පාර හම්බ වෙන මතක තියාගන්න. S පාස් එක ඉංග්‍රීසි විභාගයට ප්‍රමාණවත් මදි. ඒ නිසා ඔයාට නැවත වතාවක් මේ ඉංග්‍රීසි එක්සෑම් එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මේක අනිවාර්ය විෂයක්. ඔයා O level ඉංග්‍රීසි කියන්නේ. ඒ නිසා මේක ෆේල් වෙන්න බෑ. සහ S පාස් එකක් අරගෙන තේරුමක් නැහැ. අනිවාර්යයෙන්ම අඩුම තරමේ C පාස් එකක් හෝ අරගෙන තිබිය යුතුයි මේ ඉංග්‍රීසි කියන එක්සෑම් එක සමත් කියලා කියන නම්. හරියට අර ගණිතයේ විෂය වගේ තමයි. ගණිතයටත් ඔයාට S එකක් අරන් වැඩක් නැහැනේ. අඩුම C එකක් ඕනේ. මේ ඉංග්‍රීසි කියන්නේ අන්න ඒ හා සමාන වටිනාකමක් තියෙන විෂයක්. ඒ නිසා ඔයාගේ ලකුණු මට්ටමත් මේ වගේ අඩු මට්ටමක යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ වෙච්ච අඩුපාඩු අමතක කරලා ඊළඟ විභාගයට තව චූටි මාස ගන්න දෙන්නේ. දෙසැම්බර් හෝ ජනවාරි වාට ඊළඟ එක්සෑම් එක අනිවාර්යෙන් එනවා. එතකොට මේ එක්සෑම් එක වෙනුවෙන් හිමීට දැන් ඉඳලම සූදානම් වුණා නම් හරි. හරිද? ඔන්න ඒ වගේ ටිකක් ලකුණු අඩු මට්ටමේ ඉන්න කෙනෙක්. ඒ වගේ අප්සෙට් එකක් වාට දෙනවා නම් කමක් නැහැ. ඒ වෙච්ච අඩුපාඩු ගැන හිතන්න සාධාරණව හිතන්න. ඇයි මට අඩු වුනේ? හරිද? හේතු තියෙන බලන්නේ. ලකුණු අඩු වෙන හේතු තමයි අන්තිම දවස් දෙක තමයි ඔයා මහන්සි වුනේ. ඉතින් ඒක සාධාරණයි. S එකක් එන්නේ. ෆේල් වෙන උත්තරේ සාධාරණයි. ඒකෙදි ඔයාට බයින්න බෑ. විභාගය අමාරුයි මට තේරෙන්නේ නැහැ. ඒක ඔයාගේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. විභාගයට හොඳින් සූදානම් වුණා නම් හරිද? හරියට වැඩ ටික කරා නම්, පේපර්ස් කරා නම්, තේරුම් ගත්තා නම්, පාඩම් කරා නම් විභාගෙ සමත් විය යුතුයි. අඩුම C එකක් ගන්න ඕනේ මේ පාර පේපර් එකට. මේ පාර පේපර් එකට ලොකුවට බලපෑමක් හෝ විරුද්ධතාවයක් දක්වන්න විදියක් නැහැ. ඇත්තම කිව්වොත් හොඳ පේපරයක්. ෆස්ට් පාර්ට් එක නම් ලේසිම පේපරයක්. සෙකන්ඩ් පාර්ට් එක සැලකිය යුතු මට්ටමකින් හොඳයි. හරිද? ඇඟිල්ල දික් කරන්න බෑ. මේක අමාරුයි කියලා. සාමාන්‍ය ප්‍රශ්න සියල්ලම සැලකිය යුතු මට්ටමකින් ලියන්න පුළුවන් හැම ළමයෙකුටම. හරිද? ඒ නිසා ෆස්ට් පාර්ට් එක සෙකන්ඩ් පාර්ට් එකයි ටෝටලි සංසන්දනය කරගෙන පස්සේ හොඳ පේපරයක් මේ පාර බෙදුණු ඉංග්‍රීසි වලට අනිත් අවුරුද්දට සාපේක්ෂව. ඉතින් මේකෙදි ළමයිට C පාස් එකක් ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ඒ නිසා බලන්න වාගේ පාස් එක කොහොමද තියෙන්නේ කියලා ඔයාලට ලේසියෙන් මේකෙදි හොඳ ලකුණකට යන්න පුළුවන් කමක් තිබුණා. හරිද? මේ පාර එසේ එකට අහලා තියෙන්නේ spending time with animals. සතුන් සමග කොහොමද කාලය ගත කරන්නේ කියලා ඔයාගේ ගෙදර ඉන්න බල්ලා පූසා අන්න යාලත් එක්ක නැත්නම් ඔයා සත්තු අතර ගියන් පස්සේ කොහොමද යාලත් එක්ක ගනුදෙනු කරන්නේ? importance of spending time with them. ඔවුන් සමග කාලය ගත කිරීමේ තියෙන වටිනාකම නේද? එතකොට පස්සේ step to taken to protect them. ඔවුන්ව ආරක්ෂා කරන ගත යුතු ක්‍රියාමාර්ග. ওই වගේ කරුණු ටිකක් දක්වලා එසේ එක ලියලා තිබුණා. ඔන්න වැඩේ හරි. හරිද? ඉතින් ඒ විදිහට ඔයා තෝරගත්ත අනිත් ආටිකල් එක වෙන්න පුළුවන්, ස්පීච් එක වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔයා හරි අදහස් දැක්වීමක් කළා දෙනවා. එතනත් ඔයාට හොඳ ලකුණකට යන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔන්න ওই ටික තමයි මට එහෙනම් අද ඩිස්කෂන් එක කියන්න ඕනේ. අද මම කරේ ඔයාට මේ ආන්සර්ස් ටික ඉදිරිපත් කිරීම සහ ඒ හා සම්බන්ධ විස්තර කිරීමක් විතරයි කරේ. දැන් 2025 අලුත් කණ්ඩායමට මම මේ පේපර් ඩිස්කෂන් එක වෙන්නම ප්‍රශ්නට ඩිස්කස් කරනවා. අද මම මේ කරේ මේ පාර ඕලෙල් එක්සෑමිනේෂන් එකට මුහුණ දීපු ළමයින්ට සපෝට් එකක් විදිහට මේ ආන්සර්ස් ටික ඉදිරිපත් කිරීම පමණයි. හරිද? ඊට වාට මගෙන් මේක ෆුල් පේපර් එකම ගන්න පුළුවන්. ෆස්ට් පාර්ට් එක සහ සෙකන්ඩ් පාර්ට් එක ඇතුළත්. හරිද? මම ෆස්ට් පාර්ට් එකේ ආන්සර්ස් ටික එඩිට් කරන්න ඕනේ වෙන. මම ඒක වෙනම PDF එකකනේ කරේ. හරි. මම මෙන්න මේ පේපරේම ඔයාලට ආන්සර්ස් ටිකක් දාලා වෙනම මේ PDF එකත් ඔයාලට ගන්න පුළුවන් විදිහට මම හදලා දෙනවා. එතකොට ඔයාලට මට WhatsApp message එකක් දැම්මම ඔයාලට මගෙන් මෙන්න මේ පේපරේ ලබා ගන්න පුළුවන් ඕනම ළමයෙකුට. හරිද? හොඳයි. එහෙනම් අපි අදට මේ ඩිස්කෂන් එක මෙතනින් එන් කරමු. අපි නැවත එහෙනම් අලුත් වැඩසටහනකින් හෝ අලුත් පේපර් එකකින් අලුත් ක්‍රමවේදයකින් හමු වෙමු. 2024 කණ්ඩායම මෙතනින් ඉවර වෙනවා. අපි නැවතත් අලුත් විදියට 2025 ඕලෙල් බැච් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඕකේ?
එහෙනම් හැමෝටම good luck. හොඳ රිසල්ට් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම 2024 බැච් එකේ සම්පූර්ණ වැඩපිළිවෙල මේ ඩිස්කෂන් එකෙන් අවසන් කරනවා. එහෙනම් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා විභාගේ සමත් වෙන්න කියලා. හරි, okay, thank you.